හරි. මම හිතනවා අපි එදා අන්තිමට කරේ වැඩි ස්ලයිඩ් ප්‍රමාණයක් කරන්න බැරි වුණා. මම හිතන්නේ අපි මට මතක විදිහට අපි කරා මේක PW නේද? මේක කරා. right? ඒ කියන්නේ person who injected the drug කියන එක කරා. right? person who injected the drugs. එතකොට මම කිව්වා මේකේ තියෙන ප්‍රශ්නේ දැන් ඉන්ජෙක්ට් කරන අයගේ තියෙන ගැටලුව තමයි right? ඒ ඉන්ජෙක්ට් කරන පුජ්‍යලයාගේ එයාගේ බොඩි එකේ වෙන බෝ වෙන රෝගයක් මොන හරි තිබ්බොත් ඒක කෙලින්ම සම්ප්‍රේෂණය වෙනවා බ්ලඩ් වලින් බොහෝ වෙලාවට අනිත් එක්කෙනාට. මොකද ඉන්ජෙක්ට් කරන අය ගොඩක් ඕක ඉන්ජෙක්ට් කරගන්නේ මේ දන්නේම නැති අය නෙවෙයිනේ. කවදාවත් දැකපු නැති අයත් නෙවෙයිනේ. දැන් අපි නේද අපි දැන් සමහර වෙලාවට අපි බීම් එකක් බොද්දි මගේ යාළුවට තමයි බීම් එක දෙන්නේ ඉතුරු ටික. ඒ වගේ තමයි. ඉන්ජෙක්ට් කරගද්දි ඒගොල්ලෝ යාළුවෝ ෂෙයාරින් තමයි එතන වෙන්නේ. එතකොට මම භාගයක් ඉන්ජෙක්ට් කරලා මම නැත්තම් ෆුල් එකම ඉන්ජෙක්ට් කරලා ඉන්ජෙක්ෂන් ඒකම දෙනවා යහ. ආයි ඕවල මේද අපි ඕවා මේ නේද? ඕ ජීවාණුකරණය කරනවද? එහෙම උණු වතුරේ දාලා ඔබලා ගන්නවද විස බීජ රසලා? දැන් හොස්පිටල් වල නා එහෙමයි නේද? උණු වතුර ගෙලින්ම උණු වතුර ඕන වෙලාවක තියෙනවා බඩු. එතකොට එහෙම නෑ මෙතන. එතකොට කෙලින්ම තියෙන ප්‍රශ්නේ නේද? හෙපටයිටිස් C සහ HIV. ඔය දෙක තියෙන පුළුවන්. දැනට ඉතින් මේ බලන්නකො ඉතින් 1 point ඔක්කොම බැලුවොත් නේද? දැන් මෙතන තියෙනවා 6.8 1.6 1.4 ඔක්කොම 13.9 මේ මිලියන් නේද? ලංකාවෙන් භාගයට වඩා වැඩි. ඒ කියන්නේ පුතේ ඕගොල්ලන්ට තේරෙනවා මේකේ තියෙන බැරෑරුම් තත්ත්වය. දැන් ලංකාවේ කොහෙද මම දන්න මතකද කියලා ලංකාවේ වැඩියෙන්ම ඉන්ජෙක්ට් ඩ්‍රග්ස් ගන්න ප්‍රදේශයක් තියෙන කොළඹ කොහෙද? ප්‍රධානම. ඒ දවස්වල ඉඳන් ප්‍රසිද්ධයි. දැන් මේවා දැනගන්න ඕන. මේ ලංකාවේ ඩ්‍රග් සබ්ජෙක්ට් එකක් දැනගන්න ඕන. කොහෙද? කොම්පඤ්ඤි වීදියේ. right? කොම්පඤ්ඤි වීදියේ ක්ලයන්ට් කෙනෙක් ආවොත් 190ක් ඉන්ජෙක්ට් කරගන්න එක. පැහැදිලි නේද? right. මම අහනවා නේද පුතේ? එහෙනම් සර්. right නියමයි. හරි. හරි. ඊට පස්සේ හරි. අපි මේ හරිය නේද නැවැත්තුවේ? ගිය සතියේ හිටපු එක්කෙනේ මතක් කරන්න මේ හරිය නේද? මෙතන නේද අන්තිමට කරේ මතක විදියට. මේ හරිය. ඔව් සර්. හරි. thank you. හරි. එතකොට women among people who use the drug. දැන් බලන්න මෙතන තියෙන ප්‍රශ්නේ පුතේ right දැන් අතරම කාන්තාවොන්ට දැන් ලංකාවේ තාම මේ ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා නැහැ. ලංකාවේ මෙහෙමයි ලංකාවේ මේ ට්‍රෙන්ඩ් එක එනවා ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා තියෙනවා ඩ්‍රග්ස් කිහිපයකට. ගේට්වේ ඩ්‍රග්ස් වලට ඇවිල්ලා තියෙනවා. හරිද පුතේ? ගේට්වේ ඩ්‍රග්ස්. right මොනවාද මේ ගේට්වේ ඩ්‍රග්ස්? ගේට්වේ ඩ්‍රග්ස් කියන්නේ අනිවාර්යයෙන්ම ටොබැකෝ. පළවෙනිම එක. ඊට පස්සේ ඇල්කොහොල්. දැන් වැඩේ තියෙන්නේ දැන් නේද? දැන් ගේට්වේ ඩ්‍රග් එකක් විදියට ඇවිල්ලා තියෙනවා පුතේ. කැනබිස් එක. right? කැනබිස්. නැත්තම් අපි කියනවා නේද? මර්ජුවාන. right? මර්ජුවාන ඔනෝ. එතකොට අයි මම මේ ගේට්වේ ඩ්‍රග්ස් කියන්නේ. ඒ කියන්නේ මම එදත් කිව්වා ඔයා මද්ද්‍රව්‍ය ලෝකෙට පය තබන ඩ්‍රග්ස් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට කාන්තාවන් ඉලක්ක කරගෙන ලංකාවේ වෙනම ව්‍යාපාරයක් යනවා. ස්පෙෂලි සෝෂල් මීඩියා වල ඒවා කරන්නේ කූට ජාවාරම්කරුවෝ. right? ස්පෙෂලි කූට ජාවාරම්කරුවෝ කියන්නේ ගොඩක් වෙලාවට අරක්කු තැබෑරුම්කරුවෝ සහ ටොබැකෝ එකත් එක්ක එකතු වෙලා තමයි
ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා. අපි වගේ නේද? සාමාන්‍ය කම්පැනියක් ගන්නකො කෝපරේට් ලෙවල් එකේ ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් තියෙනවානේ. ඒ වගේම ඒ ටොබැකෝ එකේ ඒ වගේම මේ අරක්කු ජාවාරම් කරුවන්ගේ තැබෑරුම් කරුවෝ ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ මොනවාද දන්නවද ප්‍රොජෙක්ට්ස්? කොහොමද අපේ අලුත් සෙට් එකක් අල්ලගන්නේ? අපේ අලුතෙන් කොහොමද පොටෙන්ෂල් කස්ටමර්ස්ලා කොහොමද අපි ඒ පොටෙන්ෂල් කස්ටමර්ස්ලාට කොහොමද අපි මේ විස බීජ දෙන්නේ? අන්න ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක. එතකොට අපි දන්නවා ලංකාවේ 40000ක් මැරෙනවා. ඩ්‍රග්ස් ඉඳ හැම අවුරුද්දකම නේද? අරක්කු වලින් 25000 සිගරට් වලින් 25000යි අරක්කු වලින් 13000යි සාමාන්‍ය ඇවරේජ්. එතකොට අනිත් ඩ්‍රග්ස් වලින් 2000යි. එතකොට 40000ක් මාකට් එකෙන් එළියට යනවා. right? එතකොට අලුත් 40000ක් හොයා ගන්නවා. එතකොට ඒගොල්ලන්ගේ අනිවාර්යෙන්ම ටාගට් සෙග්මන්ට් එක වෙලා තියෙනවා දැනට ඉන්න මිනිස්සු. ඒකෙදි මම කිව්වා නේද? තොල් පණ තියෙන හැමෝම ඒගොල්ලන්ගේ ටාගට්. අවුරුදු 12 13 වෙද්දී අපේ ළමයිගේ නේද? අපේ ළමයිගේ තොල් වල පණ තියෙනවා. සිගරට් එකක් පුරන්න පුළුවන්. ඔන්න ඒකින්ද ඒක පොඩ්ඩක් මතක තියාගන්න. right? හරි. එතකොට දැන් මේ ලෝකෙ බැලුවොත් ලෝකෙ ටිකක් වෙනස්. දැන් අපි මේ world drug problem නේ කරන්නේ. ලංකාවටත් එනවා. ඊට ඉස්සෙල්ලා අපි ලෝකෙම ගැන හිතාගන්න එපේ. එතකොට හොඳ අවබෝධයක් එනවා. මේ ලෝකෙ ගැන කරද්දී පුතේ ඔයගොල්ලන්ට ලොකු අවබෝධයක් එනවා මේ drug subject එක ගැන. ඒකයි මම මේ ලෝකෙන් පටන් ගන්නේ. right? එතකොට ලෝකෙ මොනවාද තියෙන්නේ? right? එතකොට දැන් බලන්න opiate වලට 16%යි cocaine 124යි. cocaine එන්නේ මොනවාද? coca plant එකේ. cannabis කියන්නේ natural drug එකක්. right? එතකොට ecstasy, right? ecstasy වලට කියනවා MDMA කියලා. MDMA කියන. right? MDMA කියලා තියෙන scientific name එක. right? ඒක මම දැන් පල්ලෙහාදී විස්තර කරනවා. ඒ කියන්නේ drug classification එකේ. right? එතකොට මේ ecstasy කියන එක පුතේ ලංකාවේ ක්ලබින් වල එනවා. බඩු තියෙනවා. right? ටැබ්ලට් එකක්. ඒක රෝස පාට ඒ දවස්වල තිබ්බේ රෝස පාට පෙත්තා. right? සාමාන්‍ය අඩ ඒ කියන්නේ උඩුකය ගැහැල් ළමයෙකුගේ ඒ කියන්නේ වුමන් කෙනෙක්ගේ උඩුකය රූපයක් ඇවිල්ලා තමයි ওই ටැබ්ලට් එක ලංකාවට මුලින්ම ඉන්ට්‍රොඩියුස් වුනේ. දැන් වෛවාරණ විදියට වෙරයිටිස් වල ෆ්ලේවර්ස් දාලා කලරින් දාලා ඇවිල්ලා තියෙනවා එක එක විදියට. එතකොට මේක ලොකු බිස්නස් එකක්. හරි. එතකොට අයිස් දැන් අත්‍තරම ඕගොල්ලෝ බලන්න දැන් මාර වැඩේ මේ අයිස් කියන එක නිකන් අයිස්ම වෙලා යනවා දැන් ඉස්සරහට දැන් පාරට බැස්සට පස්සේ නේද ඔය පොලකට එහෙම ගියාට පස්සේ මිනිස්සුන්ගේ මූණවල් දැක්කට පස්සේ නේද මේ තරුණ යෞවනයන්ගේ නේද අත්‍තරම මේ සබ්ජෙක්ට් එකේ දන්න අය දන්නවා මොන හරි ගහලා ඉන්නේ කියලා මොන හරි පාවිච්චි කරලා ඉන්නේ කියලා. ගොඩක් වෙලාවට දැන් මේ අයිස් එක ට්‍රෙන්ඩින් වෙලා යනවා. මේ ඔෆිස් වල ඉන්න කොල්ලෝ එනවලු ලන්ච් ටයිම් එකට. මේ මට මේ අද ඒ කියන්නේ ඔෆිස් වල පුතේ ලන්ච් ටයිම් එක එනවනේ. ලන්ච් ටයිම් එකට එනවලු. ඒ කියන්නේ ඒ අයිස් විකුණන තැන් වලට ඇවිල්ලා ගහලා යනවලු. එතන. හරිද? ඉතින් බලන්න භයානකකම. ඒ කියන්නේ හොඳ රැකියාවල් කරන කට්ටිය. ඒතකොට ඒගොල්ලන්ට ඒ දිගටම ඕක කරගන්න පුළුවන් වෙයිද? ඕක දිගටම කරගන්න බෑනේ. ඕක දැන් දැනේ ඇඟට ආවට පස්සේ ඊට පස්සේ ඕක නැතුව බෑ. ඊට පස්සේ withdrawals එනවා. ඊට පස්සේ වැඩට යන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ජොබ් එකේ එහෙම නේද කම්ප්ලේන් එන්න ගන්නවා. ඊට පස්සේ සමහරලාට එයාට සල්ලි ඕන ජොබ් එකේ තියෙන නේද එක එක බඩු බාර ආදී උස්සන්න try කරනවා. වෙන වෙන නේද වෙන වෙන වැඩවලට යනවා. ඔන්න එයාගේ ලයිෆ් එක මිසරබල් වෙන්න පටන් ගන්නවා. නේද? අන්තිමට ජොබ් එකක් නැහැ. බොහෝ වෙලාවට සිරගත වෙන්න තමයි වෙන්නේ ඔය එක එක හොරකම් වල. ඔය ඕක තමයි යථාර්ථය. මේ යථාර්ථය ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඉස්සෙල්ලා මේ දැනට මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මොකක්ද? ඇයි එහෙම වෙන්නේ? මොකක්ද මේකට හේතුව? මෙන්න මේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ වලට සොලියුෂන් හොයන්න ඉස්සෙල්ලා. දැන් මම මෙතන තාම සොලියුෂන් මේ ප්‍රසන්ටේෂන්ස් වල එකම සොලියුෂන් එකක්වත් කතා කරන්නේ නැහැ. මොකද පුතේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බෑ. ප්‍රශ්න තේරුම් ගන්න නැතුව. right? ඒතකොට ප්‍රශ්නේ එච්චර කම්ප්ලෙක්ස් නම් ඒ කම්ප්ලෙක්සිටි එක අපි නේද අපි කියනවා narrow down කරන්න ඕනේ.
නේද? අපි ඒක drop down කරගන්න ඕනේ. නැත්නම් අපි ඕකට කියනවා modularize කරගන්න ඕනේ නේද? ඒ කියන්නේ අපි ලොකු problem එකක් නම් පුතේ අපි ඒක පොඩි problem කෑලි වලට කඩලා අපි එක එක analyze කරගන්නවා. ඒ problem solving කොහොමද නේද? එහෙම කරන්නේ. right. එතකොට මේ non medical uses pharmaceutical opioid. non medical use දැන් බලන්න tramadol. දැන් පුතේ tramadol කියන ටැබ්ලට් එක ડોක්ටර්ස්ලවත් ડોක්ටර්ස්ලවත් දෙන්නේ නැහැ. ડોක්ටර්ස්ලා දෙන්නේ ගොඩක් වෙලාවට මේ මොනවාද opium sulfate අර ඒ වගේ sorry මේ morphine sulfate ඒ වගේ ටැබ්ලට්ස් තමයි දෙන්නේ withdrawals වලට. tramadol ලියන ડોක්ටර්ස්ලා නැහැ. හරි ડોක්ටර් කෙනෙක් tramadol ලියන්නේ නැහැ. හරි ડોක්ටර් කෙනෙක් pregabalin ලියන්නේ නැහැ. හරිද? ඒව ලියන්නේ හරි සයිකියාට්‍රික් ડોක්ටර් කෙනෙක්. අර ඒව ලියන්නේ සමහර අය අර මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන්ම එහෙම ડોක්ටර්ස්ලාත් ඉන්නවානේ. ඒගොල්ලෝ නම් පුතේ ඔය ඕන දෙයක් ලියලා දානවා. දැන් දන්නවනේ නේද අපේ සෞඛ්‍ය ඇමති මතකනේ ඉන්ජෙක්ෂන් වලට අපිට කර වැඩේ නේද? එතකොට ඒකේ තරාතිරම අනම්මනම් වැඩක් නැහැ. මුදල් වලට නේද ඕන දෙයක් කරනවා. right. එතකොට දැන් මේ බලන්න දැන් මෙතන බලන්න මේ 2022 වෙද්දී කාන්තාවන්ට තියෙන තර්ජනය. දැන් ලංකාවේ මේ තර්ජනය එනවා මම කියන්නම් මගේ කියවීම අනුව දැනට සමාජ මේ ඩ්‍රග්ස් ලංකාවේ සන්දර්භය තුල මගේ කියවීම අනුව අපේ ගැහැන් ළමයි බේර ගන්න ඕන දේවල් දෙක තුනක් තියෙනවා. ඕගොල්ලන්ට ගැහැන් ළමයි ඉන්නව නම් 7 වසර 8 වසර 9 වසර ඉන්නම් ඒගොල්ලන්ට මේ පණිවිඩය දෙන්න වෙනවා. මොකද දැන් එහෙම එනවා. right නෑ කියන්න බෑ. ඉස්කෝලවල පුතේ ඉස්කෝලවල නම් කියන්න බෑ. ලංකාවේ මොන ඉස්කෝලේ වුණත් හරිද මොන ප්‍රසිද්ධ ඉස්කෝලවල වුණත් නැත්නම් මොන අප්‍රසිද්ධ ඉස්කෝලවල වුණත් ඒවල ඉන්නවා ඒවල එක ව්‍යාපාර කරන අය ඉන්නවා. ඒගොල්ලන්ගේ ළමයි අනම්මනා ඉන්නවා. අපි හැමෝම එකටනේ ඉන්නේ. අපිට එහෙම වෙන් වශයෙන් වෙන් කරගන්න බෑ කාවා. එතකොට ඒ ළමේ මේ මොකක් හරි හේතුවක් මිත ඒගොල්ලෝ සමහර වෙලාවට ඉස්කෝලවලට එක එකව අරන් එනවා. ඒවා නවත්තන්නත් බෑ ඇත්තටම. කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒවා එන්නේ නැහැ කියන්නත් බෑ කාටවත්. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. ඉන්සිඩන්ට් තියෙනවා, කේසස් තියෙනවා. ඒ කේසස් තියෙන හින්දා මම කියන්නේ ඕගොල්ලන්ට ඒ වගේ ළමයි ඉන්නවනම් විශේෂයෙන්ම ප්‍රධානම ඩ්‍රග් එකක් තමයි ඔය ඒගොල්ලෝ ඔය එහෙම ට්‍රිප් අනම්මනන් ඔය ස්කූල් බස් වලින් ස්කූල් වෑන් වලින් අරන් යනවා. සමහර වෙලාවට බොහෝ වෙලාවට එන්නේ ගර්ල්ස්ලට තියෙන ඩ්‍රග්ස් ටිකක් කිව්වොත් ඒගොල්ලන්ගේ ප්‍රධාන මේක දැන් බියර් එක තමයි වැඩියෙන්ම ප්‍රොමෝට් වෙනවා. ඒක ඒ ගර්ල්ස්ලට පොවන්න try කරනවා සහ ඒගොල්ලෝ බොන්න try කරනවා. ඒ වගේම කැනබිසුත් පොඩ්ඩක් ඒගොල්ලෝ try කරනවා සහ සමහර අය ඔය ලස්සන වෙන්න එහෙම තියනවා. දැන් මේ මත දැනගන්න ඕන මත මේවට කියන්නේ මිත් ලස්සන වෙන්න නම් පොඩ්ඩක් අයිස් ටිකක් බිව්වට කමන්න. ඔන්න සීතල ටිකක් ගන්න පුළුවන් ලස්සන වෙන්න. බලන්න දැන් මේ අලුතෙන් එන මතේ දැන් කැත ළමයෙක්ට වගේ නේද නව යෞවනයේ පොඩ්ඩක් කැත ළමයෙක්ට මේක පණිවිඩය ඇහුවු ඇත්තද? ඇත්තට බං ඒක වෙනවද කියලා අහනවනේ. ලස්සන වෙනවද? එහෙනම් බං try කරමු. එතකොට ඒ අතරේ peer pressure එක එනවානේ ඒගොල්ලන්ගේ adolescent stage එකනේ. ඕන දෙයක් ආයි නේද? දැන් අපිත් ඒ stage එකේ පහු කරන්න ආපු අයනේ පුතේ. එතකොට අපි දන්නවා ඒ stage වල අපි අපේ තියෙන thinking pattern. right අපිට දෙයියන් වහන්සේ කිව්වත් අපිට ඕන දේ අපි කරන්නේ. එහෙම තමයි දැන් ඉන්න ළමයි. හරිද? ඒක කිසි වෙනසක් නැහැ. මොකද එකම brain එකේ ලොකු මේ deviation එක generation by generation gap එකේ brain එකේ ලොකු වෙනසක් නැහැනේ. adolescent stage එකේ ලොකු වෙනසක් නැහැ. එතකොට මේ සීතල cannabis සීතල කියන්නේ ice cannabis beer වගේ දේවල් right අපේ ගැහැන් ළමයි target කරගෙන right ඒගොල්ලන්ට ඔන්න threat එකක් තියෙනවා. right
මේකෙන් මොකක් හරි එකක් බිව්වත් පුතේ ඒගොල්ලන්ට එන ඉපෝරියා එක, ඒගොල්ලන්ට එන එන්ජොයිමන්ට් එක, ඒගොල්ලන්ට එන රිලැක්සේෂන් එක, ඒගොල්ලන්ට එන ලෙෂර් එක හින්දම මොකද්ද වෙන්නේ? ඒගොල්ලා ඒකට පෙරේත වුණොත් ඉවරයි. රයිට්? අපි කියන්නේ පෙරේත. පෙරේත කියන්නේ ඇත්තටම නේද? කෑදරකම කියලා හිතන්නකො. නේද? ඒ පෙරේතකම ඇඟට ආවට පස්සේ ඒ ඩ්‍රග් එකේ ඒ මාර ෆීලින් එක ගන්න. මාර රිලැක්ස් එකක් නේ ඇවිල්ලා තියෙන්නේ. ඒක ඊට පස්සේ එයා ඊගාවට හොයනවා. ඒක තමයි හියුමන් නේචර් එක. නේද? ඉතින් ඔන්න ඕක ගැන ඕගොල්ලෝ මේ දැන් මේවා මේ මාර වටින දේවල් මොකද මේවා පේරන්ටින් වලටත් වටින ඕගොල්ලන්ට. මම මේ කියන දේවල් පුතේ පේරන්ටින් වලටත් වටිනවා. ඒ කියන්නේ ඩ්‍රග් කේසස් වල ආවොත් ඒ අම්මලාව කොහොමද දැනුවත් කරන්නේ කියලා. මාර වටිනවා මේවා. රයිට්? මේ කතන්දර ටික. හරි? හරි. එතකොට ඊගාවට අපි බලමු පුතේ මෙතන right cultivation and production golden triangle right දැන් අපි බොන්න දැන් ඒ කියන්නේ නේද වගාව නිෂ්පාදනය දැන් වගා කරන්න එපේ වගා කරාට අස්වැන්න ඕනේ නේද අස්වැන්න නේද අපි නේද harvesting කියන්නේ harvest කරලා cultivate කරලා අපි production එක ගන්න. එතකොට ලංකාවේ golden triangle කියලා එකක් තියෙනවා. එතකොට දැන් මේ දැනට golden triangle එක එන්නේ පුතේ මියන්මාර්, තායිලන්ඩ්, ලාओස්. ඔන්න ඔය සීමාවේ තමයි golden triangle එක. දැන් පුතේ මේගොල්ලා තමයි number 1. right? number 1 opioid. number 1 opioid වගා කරන්නේ. right? opioid. ඒ කියන්නේ අපි පොපි ශාකය right number 1 උනේ. හැබැයි මේගොල්ලෝ ඉස්සෙල්ලා number 2 හිටියේ. කවුද number 1 හිටියේ? ඇෆ්ගන් නේද? ඇෆ්ගන් කාරයෝ හිටියේ. ඇෆ්ගනිස්තානයේ මොකද උනේ? ඇෆ්ගනිස්තානයට උනේ නේද? ඒගොල්ලයි පල්ලයට බැස්සේ. මං කිව්වොත් දන්නේ නැහැ. මතකද? කාට හරි මතක නම් කියන්න. සර් මේගොල්ලෝ තලිබාන්ලා ඒගොල්ලෝ මේ අටත් කරගත්තට පස්සේ තමයි සර් ඉන්දියාව අර කියන්නේ ඉන්ටර්නැෂනලි කරපු මේ එකේ කිව්වා වෙබිනාර් එකේ කිව්වා මට මතකයි. ඒ තලිබාන්ලා ඒකට යටත් වීමත් එක්ක අර යාලා නීති ගොඩක් යාලා ආගමික වශයෙන් මේ දැඩි මතධාරී නීති ගොඩක් දාලා ඒක නිසා ඒ தත්ත්වය වෙනස් වුණා කියලා සර් කිව්වා එදා ඔය. අන්න හරි. ඇත්තටම ඒක තමයි වුනේ. ඒක හැබැයි වුනේ ඒගොල්ලෝ එක මෙහෙමයි දැන් තලිබාන් ඒගොල්ලන්ට ප්‍රධාන වශයෙන් සපෝට් කරපු අයගේ ලොකු ලෙවල් එකේ අයට වගා කරන්න දීලා තියෙනවා. හැබැයි ගොඩාක් හිටියේ මිඩල් රේන්ජ් එකේ. ගොඩාක් ෆාමර්ස්ලා ඒගොල්ලෝ ඔක්කොම නේද? ඒගොල්ලන්ගේ තනිකර ඇෆ්ගන් වල ඒගොල්ලන්ගේ ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ අපේ ලංකාවේ කුෂිකර්මාන්තය වගේ තමයි මේ පොපි වගා ඒගොල්ලන්ගේ. එතකොට ෆැමිලි වල ඒගොල්ල ජීවත් වෙන්නේ නේද? ඒගොල්ල කුෂිකර්මාන්තයෙන් ජීවත් වෙනවා වගේ මෙහි ඇෆ්ගන් වල මිනිස්සු වැඩියෙන්ම ජීවත් වෙන්නේ ඔය පොපි වගා කරලා. right? එතකොට කාන්තාවෝ ගොඩාක් වෙලාවට ඒ වලට වැඩට යනවා, ළමයි වැඩට යනවා, ළමයි ඉස්කෝලේ යනවා. ලොකු ආර්ථික සමාජීය දේවල් මම මෙතන කතා කරන්නේ නැහැ. එතන කතා කරන්න ගත්තොත් එතන වෙනම ප්‍රශ්න සෙට් එකක් තියෙනවා පුතේ. right දැන් තියෙන ප්‍රශ්නේ මොකද දැන් මේ මිනිස්සුන්ට සල්ලි නැහැ මොකද මේගොල්ලෝ තහනම් කරා මේගොල්ලෝ ඕපියම් බෑන් එකක් ගෙනා 2022 මොකද මේගොල්ලෝ රටට පෙන්වන්න මේගොල්ලෝ ලෝකෙට මතයක් හදන්න බැලුවා හරි අපි දැන් අපිත් හොඳ රාජ්‍යයක් අපිත් අර ඒගොල්ලන්ගේ ඒ ඩොමිනන්ට් එක ගන්න බැලුවා ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් වෙනත් රජයක් වගේ අපි සාධාරණ රජයක් අපි නරක දේවල් කරන්නේ අපි ආයුධ තියාගෙන මේවා අල්ලගත්තට දැන් අපි හොඳයි කියන පරමාර්ථයෙන්ද ඒගොල්ලෝ 70%කට විතර අඩු කරා ඒගොල්ලන්ගේ opioid cultivation එක. එතනදී පුතේ බඩු වල මොකද උනේ opioid demand වුණා. opioid demand වුණාට පස්සේ ඊට පස්සේ ඒගොල්ලන්ගේ cultivation එක බැස්ස cultivation එක කියන්නේ වගා කරේ නැති හින්දා මේක ඉතින් කෙලින්ම direct effect වෙනවා production එකට production එක අඩු වුණා. ප්‍රොඩක්ෂන් එක අඩු වුණාට පස්සේ ඩිමාන්ඩ් එක වැඩි වුණා ප්‍රයිසින් වැඩි වුණා
දැනටත් ඒ ගැප් එක තියෙනවා. මොකද දැනටත් දැන් ලංකාවේ වුණත් ඕපියොයිඩ් කියන්නේ අපි දන්නවා දැන් ලංකාවේ නම් ප්‍රධාන වශයෙන් ඕපියොයිඩ් ගණයේ මත්ද්‍රව්‍ය තමයි හෙරොයින් කියන එක. ඒ කියන්නේ හෙරොයින් පුතේ එනවා බ්‍රවුන් ෂුගර් කියලා එනවා, වයිට් ෂුගර් කියලා එනවා. ඊට පස්සේ තව එනවා චරස් කියලා එකක්. චරස් එන්නේ පුතේ දැන් අර නිකන් කල්කයක් වගේ ඉන්නේ. ඒකත් අර හෙරොයින් එක උණු කරලා වගේ ඉන්නේ. හරිද? ඒ කියන්නේ මේක සෙමි සින්තටික් විදියට තමයි එන්නේ. හරිද? එතකොට මේවා මේවල දැන් ප්‍රයිසින් වැඩි. ලංකාවේ ප්‍රයිසින් වැඩි. හරිද? ලංකාවේ පුතේ සාමාන්‍යයෙන් දැන් රුපියල් 1000ක් වගේ වෙනවා පැකට් එකක්. ඒ කියන්නේ 25 මිලිග්‍රෑම් හෙරොයින් පැකට් එකක්. එතකොට ඊට වඩා අර ඒකේ තියෙනවා එක එක ග්‍රෑම් 25 ඒ කියන්නේ සෝරි මිලිග්‍රෑම් 25 මිලිග්‍රෑම් 50 එහෙමත් තියෙනවා. එතකොට කොහොම හරි ඔය දැන් ඇවිල්ලා ප්‍රයිසින් වැඩි. ඉස්සල්ලා දැන් අපි සාමාන්‍ය මීට අවුරුදු 5කට 6කට වගේ නම් රුපියල් 500කට රුපියල් 250කටත් තිබ්බා. දැන් නෑ. දැන් 1000ක් වගේ යනවා. මොකද ඩිමාන්ඩ් හින්දා ප්‍රයිසින් වැඩි. එතකොට ලාओසේ මෙන්න මේ සෝරි මියන්මාර් ඒගොල්ලෝ මොකද කරේ? දැන් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් වැඩි. right? මේ SR1 SR2 SR4 කියලා තියෙන පුතේ ස්පෙෂල් රීජන් කියන්නේ. හරිද? දැන් මේවා පුතේ පොඩ්ඩක් දැනගන්න එක හොඳයි. මොකද මේ ඇයිලා වර්ල්ඩ් ට්‍රක් නේ උගන්වන්නේ. එතකොට මේ ලෙවල් එකේ අපි උගන්වනවා. මොකද හේතුව නැත්තම් බෑ මේ වැඩේ. එතකොට ඕගොල්ලන්ට හරි අයිඩියා එකක් එනවා. ලෝකේ මත්ද්‍රව්‍ය වල ප්‍රවණතාව මොනවාද? right මේ තියෙන දැන් දැන් මෙතන තියෙන ස්පෙෂල් රීජන්. දැන් මේ ස්පෙෂල් රීජන් කියන්නේ පුතේ දැන් මේවල වැඩේ කියන්නේ සමහර අපි කියන්නේ අපේ දැන් LTTT වගේ වෙනම ඉන්නවා පුතේ වෙනම ඉන්නවා ආම් ගෲප්ස්. අපි කියනවා ඒකට ආම් ගෲප්ස්. ආම් ගෲප්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ තනිකරම බිස්නස් එක ඕක තමයි කල්ටිවේෂන් ඇන්ඩ් ප්‍රොඩක්ෂන්. හරිද? ඒගොල්ලන්ගේ ප්‍රධානම ජීවනෝපාය. ඒගොල්ලන්නේ අපි අහල් වවනවා වගේ ඒගොල්ලන් මේ OPM තමයි වවන්නේ. වවලා ඒගොල්ලන් එක එක ඩ්‍රග්ස් හදන එක තමයි ඒගොල්ලන්. ඒතකොට මේවල පුතේ සමහර වෙලාවට දැන් හොයාගෙන තියෙනවා රිසර්ච් වලින් 40,000 සෝල්ජර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ එක එක ඒවල 40,000 සමහරලා 20,000. ඒ කියන්නේ වෙනම ආම් ගෲප්ස්. ඒතකොට ඒගොල්ලන් ආයුධ තියාගෙන නේද? ආයි නේද? වෙනමම රාජ්‍යයක ඉන්නේ. ඒතකොට එහෙම ප්‍රොඩක්ෂන් එකක් ලෝකේ තියෙනවා තාම. හරි? එතකොට දැන් මේවා කවුද නවත්තන්න මැදිහත් වෙනවද? ඇමරිකාව නේද? එහෙම මැදිහත් වෙනවද? UN එක මොනාරි මේවට කරනවද? නේද? එහෙම දැන් ඒක වෙනම කතාවක්. මොකද මේ UN එකේ දැන් බලන්න මේ ළඟදී ගාසා එකේ මාර ප්‍රශ්න වෙලා තියෙන්නේ. ගාසා එකේ පුතේ UN එකේ humanitarian මිනිස්සු සෝරි ඒගොල්ලෝ මේ ඔෆිසර්ස්ලා humanitarian කියන්නේ ඒ ගාසා තීරේ දැන් බොම්බාර්ඩ්මන්ට් දානවා. ඒ කියන්නේ ඔය අපේ ඔය පලස්තීනයේ මේ ඊශ්‍රායලයේ ප්‍රහාර වලින් මිනිස්සු නේද පොඩි ළමයි ගෑනු ඒවට UN එක කතා කරන්නවත් නැහැනේ. ඒතකොට UN එක කියන දේ අහන්නේ නැහැනේ. මේ ඊශ්‍රායලකාරයෝ උන් ගහනවානේ. හැමදාම මිනිස්සු මැරෙනවා. එතකොට ඒ අතරතුර දැන් වැඩේ තියෙන දැන් UN එකේ ගොඩාක් අය මේ මෑතක මේ ගිය මාසය අතුරුද්ද මම හිතන්නේ 10කට 20කට වැඩිය මැරිලා. ඒගොල්ලෝ ස්ටාෆ් එක ඔෆිසර්ස්ලා මැරෙන්නේ. කෙලින්ම UN කියන ජීප් වලටම තමයි ගහන්නේ. ඉතින් බලන්න මේ humanitarian කරන්න යන මිනිස්සු දැන් ඒගොල්ලෝ humanitarian කියන්නේ කොහොමද? දැන් අපි නේද? දැන් අපි ගත්තොත් නේද? sociology හරි නේද? ඒ වගේ අපි කියන්නේ මේ සාමාන්‍යයෙන් welfare ඒ වගේ මිනිස්සු ඒ වගේ ඩිග්‍රී ගහලා නේද? හොඳට ඉගෙනගෙන ඔය වගේ සර්විස් UN එකට යන්න බෑ ලේසියෙන්. UN එක ගිහිල්ලා බලන්නකො UN වෙබ්සයිට් එකට කොහොමද ඒගොල්ලෝ වොලන්ටියර් කෙනෙක් ගන්න කියලා. කොච්චර ෆෝම්ස් ටිකක් ඕනද කොච්චර ක්වොලිෆිකේෂන් බලනවද කියලා. මේ ඇවිල්ලා UN එකේ ස්ටාෆ් ලෝකේ හැම රටකකින්ම සම්බන්ධ වෙනවා UN එකේ. ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිත පවා විනාශ වෙනවා. මේ කතන්දරේ. මේක ඇවිල්ලා man made war එකන්නේ ඔය. එතකොට ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඇති දැන් මොකද්ද මේ ලෝකෙට වෙන්නේ කියලා. right නීතිය අර එක්කෙනෙක්ට නීතිය තියෙනවා ඒම නීතිය වෙන අය වයලේට් කරද්දි බලාගෙන ඉන්න.
ඉතින් ඒක තමයි මේ ලෝකේ හැටි. එතකොට දැන් මේවලත් එහෙමයි. right? එතකොට මේවා නවත්තන්න කැමති නෑ මොකද මේක බිස්නස් එකක් නේ. මේක කිසිම රජයක් එහෙම ලොකුවට මේක නවත්තන්න කැමති නෑ. right? Myanmar is now the world largest opium producer. කවුද කියන්නේ? UN Office on Drug and Crime reported 2023. Right? Myanmar overtake Afghanistan as the world top opium producer. දැන් කොහමද වැඩේ? කෙලින්ම overtake කරලා තියෙන්නේ. right? එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙනවා golden triangle කියන එක තමයි ඉස්සර golden crescent තමයි හිටියේ. golden crescent කියන්නේ අපේ ඔය ඇෆ්ගනිස්තානේ පාකිස්තානේ ඒ බෝඩර්ස් වල හදන ප්‍රොඩක්ෂන්. දැන් මේ තියෙන්නේ පුතේ දැන් මෙතන බලන්නකෝ. මේ ලෝකේ මේ තියෙන golden triangle එක. right? එතකොට මෙන්න බෝඩර් එක ඉරාන් right? Afghanistan Pakistan. right? එතකොට මේ පැත්ත. එතකොට මේ පැත්ත නේද? දැන් අපේ දකුණු පැත්ත වගේ නේ. අපි ඉන්නේ මෙතනනේ. එතකොට මියන්මාර්, ලාओසේ, වියට්නාම්, තායිලන්ත මෙන්න බෝඩර්. right? දැන් මේ golden triangle කියන්නේ මේ පොඩ්ඩක් triangle එක ගන්න තියෙන ත්‍රිකෝණයක් නේ. ඒ සෙට් එක. දැන් මේ ඇවිල්ලා නේද? crescent කියන්නේ අඩසඳ වගේ. right? එතකොට ඔහොම තමයි මේ ලෝකේ දැන් හඳුනගෙන තියෙන්නේ. එතකොට මේ එන්න මේ ඉන්දියන් ඕෂන් එක හරහා පුතේ ගොඩාක් වෙලාවට මේන් transit point එකක් කියලා කියනවා. නේද? transit point එකක්. ඒ කියන්නේ දැන් බඩු පුතේ මෙහෙනුත් එනවා. right? බඩු එනවා මෙහෙනුත්. right? එතකොට ලංකාව කියන්නේ නේද? වටේම මූදින්දා මේ ඇත්තටම අපි ලංකාව ඉන්දියාව ඉන්නේ නේද? නියම පැතිවල ඉන්නේ. right? එතකොට ගොඩක් වෙලාවට මේ golden crescent එකෙන් තමයි මේ පැත්තට බඩු යන්නේ. right? මේ පැත්තට බඩු යන්නේ. ඒ කියන්නේ යුරෝප් පැත්තට right? මේ පැත්තට බඩු යන්නේ එහෙ. මෙහෙ හදනේ. right? දැන් වැඩේ තියෙන්නේ මෙහෙ බඩු දැන් හැදෙන්නේ නැහනේ. මොනවාද? opioid අඩුයිනේ. opioid අඩුයින්ද මේගොල්ලෝ යන්නේ දැන් ATS පැත්තට යනවා. ඒ කියන්නේ stimulant drugs වලට යනවා. ඒ කියන්නේ artificial drug වලට යනවා. synthetic drugs වලට යනවා. හරි? right. එතකොට දැන් බලන්න ඊට පස්සේ අපි බලමු මේ global production එක. right? කොහමද global production එක ලෝකේ? මොනවාද නේද? ඒක ලොකුවට දැනගන්න ඕනේ නැහැ. නිකන් පොඩි අයිඩියා එකක් තිබ්බම ඇති මේකේ. right? මොකද එතකොට ඕගොල්ලන්ට තේරෙනවා මේ ලෝකේ මත්ද්‍රව්‍ය වලට තියෙන behavior එක කොහොමද ඒ රටවල් ඒ ප්‍රාන්ත නේද? ඒක වැදගත් නේ. ඒක ගොඩක් වැදගත් වෙනවා මේ සබ්ජෙක්ට් එක.
right? හරි. දැන් බලමු global production එක. හරි. දැන් මෙතන බලන්න දැන් පොඩ අපි මේකේ variation එක බලමුකෝ. දැන් බලන්න 2005 right නිෂ්පාදනය කරලා තියෙන ton of opium right 174ක් අඩු වෙලා 2022 2023 අතර right එතකොට 2022 කොකේන් මොකද වෙලා තියෙන්නේ කොකේන් increase වෙලා right එතකොට මේ කොකේන් කියන්නේ පොතේ කොකා plant එකෙන් එන්නේ right එතකොට අඩු වෙලා තියෙන්නේ මේ මං කියේ 170ක් 75ක් විතර අඩු වෙලා තියෙන්නේ මේ ඇවිල්ලා මේ 2023 වෙද්දි මේ කොහමද global production එක බහලා නේද මේ මෙච්චර තිබ්බ production එක කොහමද එකපාරට මෙතනට බැස් දැන් ඒකයි මේ වල demand උනේ හැබැයි වැඩි වෙලා තියෙනවා මේ කොළ පාට ඇවිල්ලා cocaine production ඒක වැඩි වෙනවා දැන් ඔයාලට තේරෙනවා මේක behavior එක. ඒතකොට ලෝකේ ඔයා දැන් සරලව කිව්වොත් ලෝකේ cocaine production එක වැඩි වෙලා opioid production එක අඩු වෙලා. එච්චර. එතකොට ඔයා දැනගන්නවා හරි. දැන් නේනම් opium production එක අඩු වෙලා කියන්නේ එතකොට තව ඕකේ ප්‍රශ්නයක් තමයි එහෙනම් වෙන drugs වලට යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. වෙන drugs කියන්නේ synthetic drugs. ඒවල හානිය වැඩි. මොකද ඒවා precursor chemical වලින් හදන්නේ. තනිකරම නේද? chemicalsම තමයි 100%. ඒවා එක එක නේද? එක එක scientific formula වලට හදලා ඒ අර neurotransmitters වලින් එන නේද? ඒ natural neurotransmitters වලින්ම එන feeling එක ඒකම දෙනවා. කොහොමද දෙන්නේ? chemical වලින් දෙනවා. right? chemical වලින් දෙද්දී වැඩේ තියෙන්නේ අරකේ පොඩි නැචරල් ගතියකුත් තියෙනවා මේකේ එහෙම ගතියක් නැහැ තනිකර කිමිකල් හානිය වැඩි දැනට පුතේ සාමාන්‍ය කියවීම අනුව අවුරුදු 5ක් හෙරොයින් භාවිතා කරන එක්කෙනා අද ඉඳලා අපි තමු දැන් 2020 බොන එක 2020 හෙරොයින් බොන්න අරගෙන දැන් 2025 අවුරුදු 5යි පුතේ එතකොට වැඩේ තියෙන්නේ 2000 එයාගේ එෆෙක්ට් එක 2020 අයිස් බොන්න අරගෙන 2022 වෙද්දී ඒ එෆෙක්ට් එක එයා අචීව් කරලා ඉවරයි. අවුරුදු 2ක කාල සීමාවක් තුල අර අවුරුදු 5 තියෙන එෆෙක්ට් එක ඉමීඩියට් එෆෙක්ට් එකක් විදියට අයිස් වලින් ලැබිලා තියෙනවා. කොහොමද වැඩේ? එතකොට මොකද්ද ඒකේ ඔයාට ගන්න තියෙන අයිඩියා එක? පරිහානිය වැඩි. මොනවලද අයිස් වල එතකොට ක්‍රිස්ටල් මෙතැම්ෆිටමයින් දැන් ලංකාවේ ලොකු විස බීජයක් වෙලා තියෙන ඩ්‍රග් එකක් right පොඩි ළමයි මේක වයස ભેදයක් නැහැ අවුරුදු 12 13 14 නේද ඔය රේන්ජ් එකේ ඉඳලා මේක ඇබ්බැහිය තියෙනවා හොඳට මතක තියාගන්න හානිය වැඩි බයොලොජිකල් උත්හානිය වැඩි සමාජයේ උත්හානිය වැඩි බොඩි කෙමිස්ට්‍රියටත් වෙන හානිය වැඩි බ්‍රේන් එකටත් වෙන හානිය වැඩි මොනවා වලින්ද අයිස් වල හරි හේතුව මොකද්ද මොකද ඒකේ නැචරල් කියලා පියෝ කියලා මුකුත් නැහැ right දැන් අරවත් පියෝ වුණාට කොහොමත් අවුල් තමයි ඒක සෙමි සින්තරික් නේ ඒක පොඩි නේද පියෝ ගතියකුත් එක්ක පොඩ්ඩක් මික්ස් කරලා දෙන්න වැඩි මේක එහෙම නෙවෙයි මේක වෙනම කෙලින්ම ෆෝමියුලා එක වෙනම සයන්ටිෆිකලින්ම ඉන්වෙන්ට් කරපු එක. ඒක තමයි අචීව් කරන්න යන්නේ. බොඩි එකට. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා දැන් ඩ්‍රග් එකේ තියෙන ඩිෆරන්ස් එක. දැන් මේ වර්ල්ඩ් මේක ඇත්තටම මේකෙන් මම එතෙන්ට තමයි එන්න ඕනේ. මම එතෙන්ට තමයි ඕගොල්ලන්ට මේ පණිවිඩය දෙන්නේ. මේවා කියවගෙන මේ ස්ටැටිස්ටික් කියවගෙන යද්දී
ඔන්න දැන් එළියට ආව හොඳ දේවල් ටික. right? සමාජයේ දැන් මොකද මේ වෙන්නේ? එතකොට ඔයාට අයිස් ගහන ක්ලයන්ට් කෙනෙක් ඔයා ගාවට ආවට පස්සේ ඔයා යාට කියලා දෙන්න ඕනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ පුතේ මේ වැඩේ. ඒගොල්ලන්ට සයිකෝ එඩියුකේෂන් එකෙන් තමයි පටන් ගන්න ඕන මුලින්ම. මුලින්ම සයිකෝ එඩියුකේෂන් එක දෙන්න ඕන. ඩ්‍රග් එකේ සයිකෝ එඩියුකේෂන් එක දෙන්න ඕන. right? ඩ්‍රග් එක අප්සෙට් කියලා මුලින්ම කියන්න ඕන. පුතේ ඔබ නම් වැඩි කාලේ ජීවත් වෙන්නේ නැහැ මේක ගැහුවොත්. මොකද සාමාන්‍යයෙන් ඔය ඩ්‍රග් යූසර්ස්ලා එහෙම බය නැහැ. එහෙම බය වෙන જાතිය සෙට් එකක් නෙවෙයි. හරි? ගොඩක් අය. එතකොට ඔය බය කරන්න ඕනේ අපි. right? බය කරන්න ඕන. right? කවුන්සලින් කරද්දී මේවා තමයි මේ ඩ්‍රග් එකේ ඩ්‍රග් කවුන්සලින් කරද්දී මේ ස්කිල් වෙනම ස්කිල් ටිකක් තියෙනවා පුතේ. නැත්තම් මේක කරන්න අමාරුයි. හරි? ඒවා අපි දැන් ඔයගොල්ලන්ට ඒවත් කියලා දෙන්න. ඒවත් කියලා දෙනවා මේ උගන්වන ගම. එතකොට දැනෙන්න කියන්න ඕනේ මේ කට්ටියට. හරිද? බබා දාන්න බෑ මේගොල්ලන්ට. හරි? හරි. right. ඊට පස්සේ බලමු දැන් අපි බලමු දැන් ආයේ මේ ලෝකය ගැන කතා කරා. හරි? එතකොට දැන් බලන්න මේ මොනවාද ලෝකේ තියෙන ප්‍රධාන රීජන් සෙට් එක නෝය ඇෆ්‍රිකා රීජන්. නේද? ඇෆ්‍රිකන් කන්ට්‍රීස් සෙට් එක ගන්නකො. මේ අයිඩියා එක ගන්න. මේක අයිඩියා මාර වැදගත් මේ ලෝකේ. world drug problem නේ මේ උගන්වන්නේ. right? තාම මේ ලංකාවට අඩිය තිබ්බේවත් නැහැ. right? ඒක තමයි දැන් මේක දැන් මේ ඩ්‍රග් එක දැන් මේ ඩ්‍රග් සීරීස් එක කොහොමත් මාස දෙක තුනක්වත් ඊටත් වැඩි යයි පුතේ. මේක ගොඩාක් ඒරියාස් තියෙනවා ඔයගොල්ලන්ට කවර් කරන්න. මම දැන් මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මෙතන ඉන්න සෙට් එකට හොඳ අයිඩියා එකක් දෙන්න. මේකේ මේ ඉනිෂියල් ස්ටෙප් එක කොහොමද මුලින් ඉඳන් මේක අල්ල ගන්නව නම් මේ නොලෙජ් එක. right? එතකොට ඔයගොල්ලෝ ලෝකේ ගැන සැරිසරලා තමයි මේ වැඩේට එන්නේ. හරිද? මේ අපේ වෙනම ඒ කියන්නේ ඒකත් වෙනම මේ ස්ට්‍රැටජි එකක්. දැන් මේ අපි මේ උගන්වන ස්ට්‍රැටජි එක අපි දැන් ඇත්තටම අපි මේක නිකන් නෙවෙයි කරන්නේ. දැන් අපේ වාසනා ඉන්නෝ ලීඩර්ෂිප් ටීම් එක අපි මේවා ඩිස්කස් කරලා තමයි අපි මුලින්ම නැත්නම් ලංකාවෙන් පටන් ගන්න තිබ්බනේ. අපි ලංකාවෙන් පටන් ගත්තේ නෑ. මේවා අපි ඔක්කොම ඇනලයිස් කරලා අපි ඒ ලෙවල් එකට තමයි ඕගොල්ලන්ට උගන්වන්න ගත්තේ. මොකද අපිට ඕනේ හොඳ අවුට්කම් එකක් අවුට්පුට් එකක් එළියට දාන්න ඕගොල්ලන්ට. අපෙන් හොඳ දෙයක් එන්න ඕනේ ඕගොල්ලෝ. හරි. ඊට පස්සේ පුතේ treatment coverage 2.8 people with drug use disorder in treatment 2022. දැන් ඇෆ්‍රිකාවල ට්‍රීට්මන්ට් වලට ආපු අය කියන්නේ පුතේ දැන් ලංකාවේ නම් ට්‍රීට්මන්ට් වලට ආපු අය කියන්නේ ට්‍රීට්මන්ට් තියනවානේ දැන් ලංකාවේ මම නිකන් කියන්නම් ලංකාවේ ට්‍රීට්මන්ට් තියනවා දැන් අපේ NDDCB එකේ National Dangerous Drug Control Board එකේ තියෙන පුතේ සෙන්ටර්ස් 4ක් තියෙනවා ලංකාවේ. නවදිගන්තේ එකක් තියෙනවා, තලංගම එකක් තියෙනවා කොළඹ, නවදිගන්තේ නිට්ටඹුවේ ඌරපොළ, ඊට පස්සේ උණවාටුනේ ගාල් එකක් තියෙනවා. නුවර පැණිදෙනිය එකක් තියෙනවා. හරි පේරාදෙනිය පැණි සෙන්ටර්ස් 7. එතකොට ওই සෙන්ටර්ස් 4 තියෙනවා. ඊට රජේ. එතකොට මේවල මාස 3 ට්‍රීට්මන්ට් තියෙනවා. සයිකොලොජිකල් ට්‍රීට්මන්ට් තියෙන්නේ. මාස 3 ෂෙඩියුල් එකකට යන්නේ. ඉතින් ඇත්තටම අපි ඒක තමයි රෙකමන්ඩ් කරන්නේ. මොකද ඒක ගොඩක් හොඳයි. ඒක මොකද අපි ඉන්න සෙට් එකක් ගොඩක් සෙට් එකක් හොඳ පරිණත සෙට් එකක් කවුන්සලර්ස්ලා ඉන්නේ. ඉතින් හොඳයි. හරි. ඒ බලෙන් කතන්දර යන්නේ ෆුල් ෆ්‍රීඩම් එක තියෙනවා. Tamanට හිතලා හැදෙන්න පුළුවන් chance එකක් ඒ environment එකේ ඒ තැන්වල තියෙනවා. එතකොට තව ගත්තොත් ලංකාවේ ට්‍රීට්මන්ට් තියෙනවා ප්‍රයිවට් සෙන්ටර්ස් තියෙනවා. දැන් මේවා නොලෙජ් එක මේ ඩ්‍රග් එක අල්ලනවා නම් මේවා දැනගන්න ඕන. මේ ඩ්‍රග් එකට ඔයා බහිනවා නම් සීන් එකට එනවා නම් මේවා දැනගන්න නැතුව බෑනේ නේද? එතකොට ඊගාව සීන් එක තමයි private centers පුතේ තියෙනවා නේද? එක තැන්වල තියෙනවා. අපේ බෝධානන්ද හාමුදුරුවන්ගේ ගාව තියෙනවා. ඊට පස්සේ ගොඩක් සෙන්ටර්ස් තියෙනවා. ඉතින් නිසංසල ගියයි නේද? සහනය ගියයි.
නේද? එක තැන්වල තියෙනවා. ඊට පස්සේ අපේ ඔය පාස්ටර්ස්ලා කරන ඒවා තියෙනවා නේද? එහෙමත් ඒවත් තියෙනවා. ඊට පස්සේ එහෙම සෙට් එකකුත් තියෙනවා. ඊට පස්සේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ තියෙනවා එලිමහන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ තියෙනවා එලිමහන් සිර කඳවුරු සෙට් එක. ඒවත් පුනරුත්ථාපන කඳවුරු. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවාම පුනරුත්ථාපනය කරන ඒවා. ඔය තල් දෙන, වීරවිල, වටරැක, පල්ලන්සේනේ, පල්ලගැලේ, රයිට් වරකපොළ, රයිට් ඔය වගේ සෙන්ටර් සෙට් එකක් තියෙනවා පුතේ. හරි? ඊට පස්සේ එතනින් එහා ගත්තට පස්සේ තව දැන් ගොඩක්ම වෙලාවට පොලිසියේ ඔය හමුදාවේ ඒ පැත්තෙන් ප්‍රධාන වශයෙන් තියෙන සෙන්ටර්ස් තුනක් තියෙනවා. කන්දකාඩු, පොළොන්නරුව, සේනපුර, වවුනියාව. right? එතකොට කන්දකාඩ වවුනියාවට ගන්න පුතේ අවුරුදු 18යි 22යි අතර. එතකොට දැන් මම මේක ළඟදී years දැක්කේ අපේ මේ ළඟදී සෙෂන් එකක් තිබ්බා අපේ එහෙ ක්‍රිස් සර් කෙනෙක් වැඩ කරන සර් කෙනෙක් තමයි මේ ඩීටේල්ස් ටික මම ඒ කලින් දන්නේ නැහැ මොකද ඒගොල්ලෝ ඒක චේන්ජ් කරලා ඉස්සර 40ට උඩායවත් අරගෙන තිබ්බා අවුරුදු 75 අයත් ඉඳලා තියෙනවා කන්දකාඩුව. දැන් එහෙම නැහැ. දැන් මුලින්ම පුතේ අවුරුදු 18යි 22යි අතර වවුනියා වලට දාන්නේ. ඒ කියන්නේ ඔය උසාවියෙන් දානවානේ. දැන් සමහර අය දෙමාපියෝ දැන් මේවා දැනගන්න ඕනේ. ඒ දැනගන්න ඕනේ. පුතේ මේක ප්‍රැක්ටිකල් කේස් එකක් නේ. සමහර දෙමාපියොන්ට ඉන්න දෙන්නේ නැති කේස් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ මූ අලලා ඉරේ දානවා කියන එක නෙවෙයි. ඒ වුණාට ඒගොල්ලෝ ගොඩාක් අසරණයි. ඔප්ෂන්ස් නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තියෙන ඔප්ෂන් ඔක්කොම try කරලා ඒත් ඌව හදාගන්න බැහැ. එතකොට තව තියෙන හැරස්මන්ට් එක වැඩි, ඩොමෙස්ටික් වයලන්ස් එක වැඩි. right? එතකොට එහෙම එකක් තියෙනවා. එතකොට ඩොමෙස්ටික් වයලන්ස් එක හැරස්මන්ට්ස් එක වැඩි නම් බඩු කුඩු කරනවා නම් නේද? ගහනවා නම් බිම දාගෙන ලේ එන්න ගහනවා නේද? ඊට පස්සේ මරන්න කියනවා නම් අර ඒ වගේ බය කරගෙන ගැල්ලල බඩු කුඩු කරගෙන තියෙන ඒවා ඔක්කොම නැති බංගස්ථාන කරලා ඊට පස්සේ අරව මේ උගස් තියලා රත්තරන් බඩු ඔක්කොම අරගෙන නේද? එහෙම තියෙනවා. එතකොට ඒ වගේ ක්ලයන්ට් කෙනෙක්ගේ අම්මා කෙනෙක් එනවා. සර් බුදු සර් කියලා කියන්නේ ඇත්තටම පව් ඒගොල්ලෝ මාර අසරණයි. හරිද? ඒ වගේ අම්මලා බුදු සර් අපි මොකද කරන්නේ මෙයාට සර් මොකද්ද අපිට මොකක් කරේ විසඳුමක් දෙන්න අපිට ගෙදර ඉන්න බෑ සර් ඔන්න ප්‍රශ්න. ඉතින් ඕවලට පුතේ මේ සයිකොලොජිකල් මේ ට්‍රීට් මේ අපිට මේ තෙරපි වලින් හරියනවා තෙරපි හරියනවද ඔතෙන්ට? එතකොට අපි මොකද්ද කරන්නේ? අපිට කරන්න පුළුවන් මොන වගේ අපිට සපෝට් එකක්ද? අපි ඒ දෙමව්පියෝ ගැනත් හිතන්න එපේ. මේ මිනිස්සුන්ගේ අරු මද්ද්‍රව්‍ය බීලා ඌ තනියම බීලා ඌ පාඩුවේ ඉන්නවනේ ඒක එකක් කියන්න පුළුවන්. ඒතර ඌට ඕන දවසක ඌ අපි ගාවට ඇවිල්ලා ට්‍රීට්මන්ට් ගනි. ඒක වෙනම එකක්. මේ මිනිස්සුන්ටත් ඉන්න දෙන්නේ නැහනේ. එතකොට ඔයා කවුන්සලර් කෙනෙක් වශයෙන් ඔයාට අර ඒ ෆැමිලි එකට දෙන්න පුළුවන් මොන හරි ඔප්ෂන් එකක් තියනවද? අඩුම ගානේ తాවකාලික ඔප්ෂන් එකක් හරි නේද? අපිට අපි තීරණ ගන්න ලැබුණාට අපිට කියන්න පුළුවන් අම්මේ මෙන්න මෙහෙම තරක් තියෙනවා අම්මේ. මේවල මෙහෙමයි යන්න වෙන්නේ. හැබැයි ඔයා දැනගන්න ඕන. බොරු කියන්න බෑ ක්ලයන්ට්ස් වලට. අම්මේ මෙහෙමයි වෙන්නේ. මේවල මාස 3ක් තියාගන්නවා. හරිද? මාස 6ක් තියාගන්නවා අම්මේ. හැබැයි මේවා පොලිසිය බන්ධනාගාරයේ මත ඉන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ ට්‍රීට්මන්ට් එකට අනුගත වෙලා ඉන්න ඕනේ. ඒ වලින් පැනලා එන්න බෑ අම්මේ. පැනලා ආවොත් ඒගොල්ලන්ගේ කකුල් කඩනවා. නැත්තම් ඒගොල්ලෝ වෙඩි තියනවා. අපි දන්නේ නැහැ. දැන් මතකනේ කන්දකාඩු වල ලොකු ප්‍රශ්න වුණා. නේද? ගහගත්තා මිනිස්සු මැරුණා පොල්ලෝ නේද? මැරුණත් එක්ක. ඉන්සිඩන්ට් ඒවා ආරංචි වුණා නේද? ඉන්සිඩන්ට්. ඩ්‍රග් යූසර්ස්ලා කීප දෙනෙක් නැති වුණා ඒ සෙන්ටර් එකේ ඇතුලේ. ඒක බලන්නකෝ. සමහර අය කියනවා ගහලා අපි දන්නේ නැහැ නේද? මම කියන්නේ එක නිවුස් නේ ඕවා. එතකොට දැන් ඒ වගේ පරිසරයකට තමයි එතකොට යන්නේ. එතකොට ඒ ගැන අවබෝධයක් නේචර් එක හොඳට දැනගෙන අම්මට කියන්න ඕන. අම්මේ මෙන්න මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා. අම්මා කැමති නම් අම්මා කියන්න. ඒක අම්මගේ choice එක. එතකොට අපිට පුළුවන් ඔප්ෂන් පෙන්නන්න. එතකොට මාස 6ක්වත් නේද? සේප් එකක් තියෙනවා. නේද? එතකොට මේ මිනිස්සු අඩුම ගානේ සමහරලාට ඒ ට්‍රීට්මන්ට් එකෙන් හැදෙන්නත් පුළුවන්. කවුද දන්නේ? who knows? හැදිලා එන අයත් ඉන්නවා.
එතකොට එහෙම. එතකොට තව ට්‍රීට්මන්ට් කවරේජ් තියෙනවා සමාජලාවට කොමියුනිටි බේස්. ඒ කියන්නේ අපි සමාජයේ තියාගෙන මෙයාව කොට දාන්න බලමු. දැන් අපි අවුට්‍රීච් ඔෆිසර්ස්ලා විදියට අපි ওই වැඩේ සමාජලාට නේද? අපිට කරන්න වෙනවා. ඒ කියන්නේ එයා කියනවා සර් මට ගෙදර මට සෙන්ටර්ස් වලට යන්න බෑ. සෙන්ටර්ස් වලට ගියොත් මගේ ගෙදරට ඇත්තටම කෑම නැහැ. ඇත්තටම කෑම නැහැ ඌ සෙන්ටර් එකට ගියොත්. මොකද හේතුව? එයා කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. මොන හරි එක්ක වඩු වැඩ, ලී වැඩ මොන හරි නේද? මොන හරි ඉලෙක්ට්‍රික් වැඩ මොන හරි දවසේ මොකක් හරි ගොඩක් ඔය තමන්ගේ ඒ හම්බ කරනවානේ ඒගොල්ලෝ. කොහොමද සමහර අය 5000 6000 හම්බ කරනවා. එතකොට මම ඩ්‍රග් බොන එක ඇත්ත. හැබැයි මං ගෙදරටත් බඩු ටිකක් දෙනවානේ සර්. හැබැයි මං සෙන්ටර් එකට ගියාට පස්සේ කවුද ගෙදරට බඩු දෙන්නේ? එතකොට අපෙන් අහන සර්ද බඩු දෙන්නේ කියලා. right? එතකොට ඒ වගේ අයට ඔයාලට තියෙන ඔප්ෂන්ස් මොනවාද? පැහැදිලිද මම මේ කියන්නේ මේ රියල් ලයිෆ් මේ ස්ටෝරීස්. එතකොට අපෙන් අහන සර්ද බඩු දෙන්නේ. සර්ද අපේ ගෑණිට ළමයිට කන්න දෙන්නේ. දැන් මම සෙන්ටර් එකට යන්න කැමතියි. මාස 3ක් ගිහිල්ලා ඉන්න කැමතියි. එතකොට මේ මාස 3 ඇතුළත ගෑණි ජොබ් එකක් කරන්නෙත් නැහැ. ළමයි බලාගෙන ඉන්නවා. පොඩි එවුන් ඉන්නේ. ඉස්කෝලේ යවන්න ඕන. ඒ වියදම් කවුද කරන්නේ? දැන් අරයා මාස 3ක් නැහැනේ. මොකද මේගොල්ලෝ මේ බැංකුවේ සල්ලි දාලා ඉතුරු කරපු මිනිස්සුද? එහෙම જાතියක්ද මේ ඉන්නේ? ඈ තියෙන තරම් පොලු තියලා ණය වෙලා නේද? එහෙමනේ ඉන්නේ. එතකොට මොකද හිතෙන්නේ? එතකොට ඕගොල්ලන්ට මොන වගේ සොලියුෂන් එකද දෙන්නේ? මම මේ ප්‍රැක්ටිකල් කතා කරන්නේ. ඕගොල්ලන්ගේ ක්ලයන්ට් කෙනෙක් ආව මොනවද කියන්නේ? දැන් ඒකනේ ඇත්තටම නේද? දැන් අපි උගන්වන්නේ මේ නිකන් මේ නොලෙජ් එකට නෙමෙයි පුතේ. නොලෙජ් එකට උගන්වනවා නම් නේද? ඔය ඕන තරම් PDF එකක් තියෙනවා, බුක් එකක් තියෙනවා. ඔය මේ ඕන තරම් YouTube වල තියෙනවා බලන්න පුළුවන්. අපි මේක උගන්වන්නේ මේක ඇත්තටම පරමාර්ථය නොලෙජ් එකට නෙමෙයි. අපිට ඕනේ මෙතන ඉන්න සෙට් එකේ කවුරු හරි ඩ්‍රග් කවුන්සලින් එක ටච් කරලා අල්ලලා ඩ්‍රග් කවුන්සලර් කෙනෙක් වෙන්න. ඒ ලෙවල් එකට අපි උගන්වන්නේ. නැත්නම් වැඩක් නැහැ නේ. නැත්නම් මේ ඉෆෙක්ට් එක අපිට වැඩක් නැහැ. මොකද නැත්නම් අපි ඕගොල්ලන්ට කොයින්නර ඩවුන්ලෝඩ් කරලා බුක් එකක් දීලා පුතේ මේක කියව ගන්න මෙන්න නොලෙජ් එක මේක හොඳට තියෙනවා. අපිට උගන්වනවට වඩා මේ අපිට වඩා ගොඩාක් ඉගෙන ගත්ත අයනේ පොත් ලියන්නේ. නේද? නේද? ගොඩාක් ප්‍රොෆෙසර්ස්ලානේ පොත් ලියන්නේ. ඒ පොත කියව ගත්තා නම් හරි. එහෙම නෙවෙයි දැන් මෙතන ඇවිල්ලා ඕගොල්ලෝ ගාවට ක්ලයන්ට් කෙනෙක් ආවම ලංකාවේ සන්දර්භය තුල ඕගොල්ලන්ට තියෙන සොලියුෂන් ඕගොල්ලෝ දන්න ඕන දැනගන්න. දැන් මට නම් පුතේ මට තියෙනවා සොලියුෂන් කියන්නේ මං ගාවට ක්ලයන්ට් කෙනෙක් ආවොත් මට දෙන්න පුළුවන් එක එක මාදලියේ සොලියුෂන්. ඒගොල්ලෝ කැමති එකක් ගන්න පුළුවන්. දැන් මම සොලියුෂන් දෙන්න මම සජෙෂන් දෙනවා නම් මම දැනගෙන ඉන්න එපේ. එතකොට ඒක තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අර වගේ සෙනාරියෝ එකේදී ඔයාලට කියන්න පුළුවන් මේකට යන්න. සෙන්ට් එක. යන්න කැමති නම් දාන්න. මෙන්න මෙහෙමයි. එතකොට දැන් අර මිනිස්සයාට සල්ලි දෙන්න එපේ. එතකොට එයාව එයා යන්න කැමති නැහැ. ඒ වගේ අයට අපි කියන හරි ඔයා යන්න ඕනේ. ඔයාගේ මෙතන ඩ්‍රග් එකනේ ප්‍රශ්නේ. අපි ඔක ටිකින් ටික අඩු කරගන්න ප්ලෑන් එකක් දාමු. ඔයා කැමතිද? අන්න කැමති වෙනවා. අන්න කැමති වෙනවා යා. අපි යාව පොඩ්ඩක් නේද? පොඩ්ඩක් දුරුලක් දෙන්න ඕනේ ওই වැඩේට. එයා අපිව නම්ම ගන්න ඕනේ. මම කියන්නේ උඹට නවත්තන්න කියලා එකපාර. උඹ පොඩ්ඩක් අඩු කරන්න. අවුලක් නැහැ. අඩු අන්න සෙට් වෙනවා වැඩේ. එහෙම තමයි යාව ගන්න ඕනේ අපේ ළඟට. එහෙම තමයි අරගෙන එයාට නිකන් ට්‍රීට්මන්ට් ප්ලෑන් එක එයාට නොදැනීම එයාට එපා වෙන තත්ත්වයට ගන්න පුළුවන් හරි කවුන්සලර්ට. හොඳට මතක තියාගන්න. හරිද? එතකොට ඒ තැනට ඔයාට හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ ඒ තැන් වලට අප්‍රෝච් කරන්න පුතේ. මොකද එයා කොමියුනිටි එකේ ඉන්නේ. එයා හම්බ කරලත් දෙනවා. ඌව සෙන්ටර් එකට දාලා වැඩක් නැහැ. එහෙම සෙන්ටර් එකට දැම්මා කියලා මේ ප්‍රශ්නේ විසඳුමක් නැහැනේ. ඇත්තටම එතන ඉදින්ම යා ගොඩ ගියා නම් අන්න ගොඩ යනවා. මොකද එයා සමාජයේ ඉදිද්දිම එයා ටික ටික අඩු කරලා එයාට තේරෙනවා වැඩක් නැහැ දැන් මේක බිව්වට තේරුමක් නැහැ නේද? මේක නවත්තලම දානවා කියන තැනට එයා ඩිසිෂන් එක ගන්නවා. අන්න එදාට තමයි එයා ජයග්‍රහණය කරන්නේ. ඉතින් මම ඔය එක ඔප්ෂන් එකක් කිව්වේ දැන් මේවා ඔයා දැන් මම මේ ඔයගොල්ලන්ට කියන්නේ මේවා ගැන හිතන්න.
මේ සර් කියන දේවල් දැන් මෙහෙම ආවොත් මෙහෙමයි අරම ආවොත් අරමයි එහෙම තමයි මේ වැඩේ වෙන්නේ වෙන විදියක් නැහැ හරි ඒ ඉන්ඩිවිජුවලයිස් කිව්වේ ඒකයි ඒ එන ක්ලයන්ට් ඒ ක්ලයන්ට්ගේ සන්දර්භයට තමයි දෙන්න ඕනේ ඉන්ජෙක්ෂන් එක අපේ බෙහෙත දෙන්න ඕනේ එහෙම රයිට් වෙන මේ පොත්තල නම් මනන්න ඒවා වැඩක් නැහැ හරිද ඒවා හොඳයි අපිට අර එක්ස්ප්ලেইন කරද්දි නේද ඒවට හොඳයි හැබැයි අර තැන්වලදී ඒ ප්‍රැක්ටිකලි ටච් වෙලා යන්න ඕන ඕගලන්ට ඒක තේරුණාද ඒ වැඩේ ඒ කියපු දේවල් ඔව් සර් එතකොට සර් දැන් ඒ වගේ ඇග්‍රෙසිව් වෙන කෙනෙක් ගෙදර අම්මට තාත්තට ගහනවා බඩු පොලේ කරනවා එයාව දැන් රිහැබිලිටේෂන් සෙන්ටර් එකට කතා කරලා එක්ක යන්න බෑනේ එයා කැමති වෙන්නේ නැහැනේ එතකොට සර් ඒක නීති මගින්ද කරන්න වෙන්නේ උසාවි නියෝගය පොලිසියේ හරහා උසාවි නියෝගයකින්ද ඒ වගේ දෙයක් කරන්න වෙන්නේ අනිවාර්යෙන් හොඳ ප්‍රශ්නයක් ලීගල් බවුන්ඩරියක් තියෙන්න ඕන මොකද අපිට ලීගල් පවර් එකකින් තමයි යන්න ඕනේ ඒ තැන් වලට මොකද හේතුව දැන් යන්න කැමති නැති එකන උදාහරණය. එතකොට එයා බඩු පොලේ ගානවා ට්‍රීට්මන්ට් එන්නෙත් නැහැ අපි ගාවට එන්නෙත් නැහැ. දැන් එයා ගොඩක් අය මෙහෙමයි. ගොඩක් අය මේ වැඩේ කරන අය ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ගේ ගෙවල් වල හොඳට ඕගොල්ලෝ අහගන්න මේක. ඒගොල්ලන්ගේ ගෙවල් වල අය දඩ බීමා කරගන්න. දඩ බීමා කරගෙන ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න. ඔබ යන්නේවා පොලිසියෙන් මරනවා මේ ඔක්කොම ගිනි තියනවා කුඩු කරන ඔන්න. right එතකොට අම්මලා බයයි යන්නේ නැහැ. අනික පුතානේ ඔය බැඳීම් තියනවා මොනා වුණා නේද? ඔය බැඳීම් අපි ඇත්ත රියැලිටි එක කතා කරොත් ඔහොමයි. දැන් සමහර වෙලාවට මෙහෙට එනවා මම යනවා පොලිසිය යනවා අනිවාර්යෙන්ම ගිහිල්ලා යනවා කියලා පවුදට දෙන්නත් එක්කම ඇවිල්ලා නෑ සර් දැන් අවුලක් නෑ සර් දැන් හොඳයි සර් කියලා එනවා. අන්න ඒකයි. ඒතකොට ඉතින්දී අපිත් පාවෙසම් වෙන්න. අන්න ඒකයි. දැන් උතර මාර ප්‍රශ්නයක් ඕක. හරිද? දැන් ගොඩක් වෙලාවට ඔය ෆැමිලි කවුන්සලින් වලුත් එහෙමයි. උතනදී අපි දැන් අපිත් එක්ක කතා කරනවා මෙහෙම කරමු සර් අනිවාර්යෙන්ම මමත් යනවා. මෙහෙමයි සර් මේ මම කියන මෙහෙම ඔප්ෂන් තියෙනවා. ඔයා කැමති ඔප්ෂන් එකක් ඒක ඔයාගේ තීරණය මට කියන්න බෑ. නෑ සර් හරි මම මේ තීරණය ගන්න මම යනවා පොලිසිය මම කාන්තා ළමා කාර්යාංශයට යනවා එන්ට්‍රියක් දානවා අනිවාර්යෙන්ම මේක හරියන්නේ නෑ සර් කියලා. ඊට පස්සේ මෙන්න ආයි ඩබලම එනවා. ඊයා සමහර වෙලාවට අපිට මෙහෙම වෙන්නත් පුළුවන්. ඊට පස්සේ එයාගේ සාමි පුරුෂය ඇවිල්ලා අපිට ඇවිල්ලා කෑ ගන්නත් පුළුවන්. සර් මොනවාද සර් කිව්වේ මාව ගිහිල්ලා පොලිසියට මේව කරන්න අනම්මනම් කියලා ඔන්න අපිට රිස්ක් එක. අපිට අභියෝගයක්. කවුන්සලර්ස් වෙන අභියෝග. හරිද? මේ ප්‍රැක්ටිකල් එන අභියෝග. ඊට අපිට කෑ ගහන්න එනවා. right? සර් කියපු ඉන්න තමයි සර් දැන් මෙහෙමයි නැත්තම් ඕක මේ වෙන ඔන්න ප්‍රශ්න. එතකොට අපි ඕකට තමයි ඔය ක්ලයන්ට් කන්සෙන්ට් එක ගන්නෙ නේද? ක්ලයන්ට්ගේ කන්සෙන්ට් එක ගන්නවා කියන්නේ. එතකොට ඒ වගේ රිටන් ගන්න ඕනේ. right? එතකොට ඒ වගේ දේවල්. අපිට බේරෙන්න දේවලුත් තියෙන්න එපේ. එතකොට හොඳම ඔප්ෂන් එක තමයි රිටන් එක ක්ලයන්ට් කන්සර්න් එක ගත්තේ නැත අපි කවදාවත් ක්ලයන්ට් බර කරලා කියන්න හොඳ නැහැ. ඔයා මේක ගන්න කරන්න කියලා. ඔප්ෂන් තියෙනවා. මෙන්න අම්මේ ඔප්ෂන් ටික. අම්මගේ තීරණය. අම්මා මෙතෙන්ට ආවේ මේ අම්මගෙන් මොකක් හරි බලාපොරොත්තු වෙන මෙන්න මේවා තමයි ඔප්ෂන්. එතකොට අතනදී අනිවාර්යයෙන්ම එකක් තමයි අය ප්‍රජාසය පොලිසියට ගිහිල්ලා කාන්තා ළමා කාර්යාංශයට ගිහිල්ලා ගියාට පස්සේ ඒගොල්ලෝ කියන්නේ බොහෝ වෙලාවට සමහර වෙලාවට කියනවා අපිට දැන් ගෙදරට ඇවිල්ලා අල්ලන්න බැහැනේ. එහෙම වුණොත් අපිට බඩු දාලා තමයි අල්ලන්න වෙන්නේ. right? එතකොට ගෙදරට එනවනම් බොන වෙලාවක් තමයි ඕගොල්ලෝ අපිට කියන්න ඕනේ බලලා. සමහර වෙලාවට සමහර අම්මලා තාත්තලා කියනවා දැන් එයා රැට හවසට යනවා නම් රැට ඇවිල්ලා ගෙදර බොනවා නම් හවස් වෙලාවේ සේප් එකේ පොලිසියට දෙන්නට සිවිල් පිට එන්න කියලා. දැන් වැඩේ තියෙන දැන් සිවිල් එන්නත් බෑනේ. ඒගොල්ලන්ටත් දැන් එක කන්ස්ට්‍රේන්ට් දාලානේ තියෙන්නේ. සිවිල් එනවා අඩුයි. පොලිසියේ එක්කෙනෙක් හරි ඉන්න ඕනේ යුනිෆෝම්.
එහෙම එක එක දැන් තියනවා නේද? දැන් ඔය පොලිසියේ වුණත් නේද? දැන් නිල් පාට ත්‍රිවිල්ලල වුණත් පොලිස් කියලා ගහලා යනවා. දැන් ඉස්සර එහෙම නෑ. ඉස්සර පුතේ එන වාහනේ මොකා දෙන්නේ කියලා හොයාගන්න බෑනේ. නේද? පයිනුත් එනවා බයිසිකල්ලලත් එනවා සාමාන්‍ය ජනතාව විදියට තමයි ඇවිල්ලා ටක් ගාලා අල්ලගන්නේ. දැන් එහෙම බෑ. මොකද තියෙන ප්‍රශ්නත් එක මිනිස්සු නේද ගහලා ඒ සමහර පොලිසිය ඔය අවස්ථාවල මිනිස්සු මැරුණානේ ගහලා අඳුරා ගන්න බැරුව මෙයා පොලිසියද නැද්ද කියලා. අන්න ඒකින්ද තමයි දැන් අනිවාර්යයෙන්ම නේද යුනිෆෝම් පිට කවුරු හරි ඒ යනවනම් ඒ රේට් වලට එන්න ඕන. එතකොට ඒ පොලිසියෙන් පැත්තේ කන්ස්ට්‍රේන් උත් තියෙනවා. එතකොට මේවත් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට අනික ඊට පස්සේ පුතේ ඒගොල්ලෝ ආවට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ ගාව කොහොමද බඩු තියෙනවන්නේ පොලිසිය ඔය අල්ලපු බඩු ඒවා ඒගොල්ලෝ පැකට් දෙකක් විතර දාලා මේ උඹලා බොරුවට චෙක් කරනවා. එතකොට සමහර වෙලාවට අම්මට දෙනවා අම්මේ මේක එයාගේ සාක්කුවට හරි කොහේ හරි දාන්න අපි එතන ඇවිල්ලා ගන්නම් කියලා. ඔන්න අරගෙන එහෙම තමයි අරස් කරන්නේ ගෙදරට ඇවිත්. ඒ අම්මා මුලින්ම කියලා එහෙම තමයි වෙන්නේ වැඩි. ඊට පස්සේ ඒගොල්ලා උසාවියට යනවා. එයාව ඊට පස්සේ නේද ඒවා මේ ස්ටෑම්ප් කරලා ෆින්ගර් ප්‍රින්ට් අරගෙන මේ නඩුව ලියලා පවෝදා පැය 24ක් ඇතුළත ඒක අධිකරණයට යොමු කරන්න එපා. ඊට පස්සේ මහා මේ ඔය අධිකරණයට දාලා මොකද්ද කරන්නේ අධිකරණයෙන් අම්මා පෙනී ඉන්න ඕන. එතකොට අම්මා කියන්න ඕනේ මේ ලෝය කෙනෙක් ලවා මේ ළමයි මේගොල්ලන්ට ඉන්න දෙන්නේ නැහැ. මෙයා දැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මෙන්න මෙහෙම කලහකාරී ඇසර ඇවිල්ලා මෙන්න නඩු සමහරලාට මේ කලින් ඇන්ට්‍රි අංකත් කියවනවා. මොකද මම ගොඩක් ඔය උසාවි වලට ගිහිලා තියෙන ඔය ප්‍රශ්න වලට ඒගොල්ලෝ ඇන්ට්‍රි අංක තියෙනවා. මෙන්න මේ ඇන්ට්‍රි නම්බරේ මෙන්න මේ නම්බරේ මේගොල්ලෝ ඇන්ට්‍රි කීපයක් දාලා තියෙනවා. මෙන්න මෙයා කලහකාරී වෙලා මෙයාව මේ පුනරුත්ථාපනයට යොමු කරන්න කියලා මේගොල්ලන්ගේ මේ ෆැමිලි එකෙන් මේ ගෙදර මේ ඉල්ලනවා කියලා. එතකොට ටක් ගාලා නඩුකාර උන්නාන්සේ මොකද කරන්නේ? ටක් ගාලා ඒ දවස්වල නම් මාස 6කට කන්දකාර නෑ අවුරුද්දකට යවනවා කන්දකාර. අවුරුද්දකට යවනවා කියන්නේ මාස 6ක් කන්දකාඩු ඉන්නවා මාස 6ක් සේනපුර. සේනපුර ඇවිල්ලා ඒ දවස්වල තිබ්බේ වෘත්තීය පුහුණු. හරිද? මාස 6 පළවෙනි මාස 6 ප්‍රෝග්‍රෑම්ස් අනම්මන ඊට පස්සේ එයා කැමති වඩු වැඩද මේසන් වැඩද නේද එක ලී වැඩද ඔය ඕන එක මේ නේද ඔය කැටයන්ද අනම්මන ඔය ඔක්කොම ಜಾති ටික තියෙනවා. ඒකට එයා කැමති එක ප්‍රගුණ කරන්න පුළුවන් සේනපුරකින්. ඔන්න ඔහොමයි එතන වෙන්නේ. පැහැදිලිද? ඔව් සර් thank you. හරි. එතකොට තව දැන් සාමාන්‍ය ඔය අපි නිකන් ඔය පොෂ් කියන අය ගන්නකො. දැන් පොෂ් කියන අය සමහර වෙලාවට මොකද වෙන්නේ? දැන් පොෂ් කියන අය කියලා නේ ඒ කියන්නේ ස්ටිග්මටයිස් වෙනවානේ. අපි කියමු මෙහෙම මැද පන්තියේ සහ ඉහළ පෙළේ සමාජ සංදර්භයක් තියෙන කට්ටිය ඒගොල්ලෝ අපි කියමු මුදල් ප්‍රශ්නයක් නැති කට්ටිය ගොඩක් වෙලාවට ප්‍රයිවට් හොස්පිටලයිස් වෙනවා පුතේ. නේද? ප්‍රයිවට් හොස්පිටලයිස් වෙනවා. ප්‍රයිවට් හොස්පිටලයිස් වල දවස් 14 ඊට පස්සේ එතනට කවුන්සලර් කෙනෙකුත් මර්ජ් කරගෙන කවුන්සලර් ගිහිල්ලා බලනවා දවසකට පැය භාගයක් පැයක් කතා කරනවා. එතකොට එයා හොස්පිටල් බේස් ට්‍රීට්මන්ට් එක ගන්න. මුලදී මෙයාගේ විඩ්‍රෝවල්ට සමහරවිට සේලයින් උත් දෙනවා. එහෙමත් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් නේද? ලක්ෂ 10ක් 15ක් බිලකුත් එනවා. right? එහෙම ට්‍රීට්මන්ට් උත් ලංකාවෙත් එක තැන්වල තියෙනවා. එතකොට පොතේ මෙහෙම ට්‍රීට්මන්ට් උත් තියෙනවා. සමහර ෆොරිනර්ස්ලා එනවා ලංකාවට. ෆොරිනර්ස්ලා ඇවිල්ලා ලංකාවේ එයා ඇඩික්ට් වෙලා ඉන්නේ. කොහොම හරි එයා ලංකාවට එනවා. ඇවිල්ලා මෙහෙ අපි හිතමුකෝ කොහේ හරි හොස්පිටල් එකක හොඳ ප්‍රයිවට් හොස්පිටල් එකක නවතිනවා 14 days වගේ. නැවතිලා එයා ඔක්කොම ඒවා බුක් කරගෙන එන්නේ. එතකොට කවුන්සලර් කෙනෙක් එක්ක තමයි ඕක සම්බන්ධය යන්නේ. එතකොට කවුන්සලර් කෙනෙකුත් එයා දවස් 14 කොහෙවත් එළියට යන්නේ නැහැ. හොස්පිටල් එකේ ඉඳලා ට්‍රීට්මන්ට් එක අරගෙන විඩ්‍රෝවල්ස් ඔක්කොම මේව කරලා එයා ආයි දවස් 14ක් 15ක් ඉඳලා ආයි එයා මව් රටට යනවා.
ඒවා ඒ වගේ ස්පෙෂල් කරන අයත් මම දැනුවත්ව එහෙම කතන්දරක් තියෙනවා. මම ඔයගලන්ට දැනගන්න කිව්වේ. එක එක ලෙවල් එකේ නේද? එක එක ලෙවල් එකේ ට්‍රීට්මන්ට් මේ කතා කරන්නේ. එහෙම තියෙනවා. එතකොට තව හාමුදුරුවන්ගේ ගාව යන්නේ තියෙනවා TC ක්‍රම කිය. නේද? තෙරපියුටික් කොමියුනිටි සෙල් TC. TC මොඩල් එක. මේක පුතේ ඇමරිකාවේ ඩේට් ඔෆ් බර්ත් ආයතනය තමයි මේක ඉන්ට්‍රොඩියුස් කරන්නේ. right? මේකේ තියෙන ප්‍රජාව විසින් ප්‍රජාව නිවැරදි කිරීම. ඒ කියන්නේ අලුතෙන් ගිය එක්කෙනාව බලා ගන්නවා කලින් ආපු එක්කෙනා. එතන මද්ද්‍රව්‍ය නවත්තන්න. ඒගොල්ලන්ගේ රූල්ස් වලට ඒ සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකේ තියෙන රූල්ස් වලට තමයි ඒ ටික වෙන්නේ. හරි? එතකොට ප්‍රජාව විසින් ප්‍රජාව නිවැරදි කිරීම. ඒකේ ඉන්න පවුල් සංකල්පය යන්නේ පවුලේ තාත්තා කියලා එක්කෙනෙක් ඉන්නවා, පවුලේ අම්මා කියලා එක්කෙනෙක් ඉන්නවා, වෙනම ප්‍රෝග්‍රෑම් ටිකක් යනවා. එක එක්කෙනාගේ අඩුපාඩු පෙන්න ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් ඒකේ ඇතුලේ වෙනවා. right? එතකොට ඒවලත් පුතේ මාස 8යි අවුරුද්දයි ඊට පස්සේ අවුරුද්දෙන් පස්සේ වෙනම එයාට ගෙදර ගිහිල්ලා එන්න chances දෙනවා. දවස් දෙක තුනක් ඉඳලා ෆැමිලි එකත් එක්ක ඉඳලා එන්න chances දෙනවා. අර නිකන් එහෙම සිස්ටම් එකකුත් තියෙනවා. ට්‍රීට්මන්ට් ගැන කතා කරලා. හරි? ලංකාවේ තියෙනවා මේවා. ඊට පස්සේ පුතේ තව තියෙනවා දැන් ලංකාවේ මේක නැහැ 12 step program කියලා. 12 step. ඒක පොඩ්ඩක් අපේ මේ කැතලික් ඒ කියන්නේ ක්‍රිස්තියන් පසුබිමක් එක්ක යන දෙවියන් වහන්සේ ගැන විශ්වාසය සහ භක්තියක් එක්ක තමයි ඒක යන්නේ. ඒකත් හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. 12 step program. ලංකාවේ නම් නැහැ දැනට මම දන්න විදියට. මට තාම එහෙම ආරංචියක් නැහැ මෙන්න මෙතන 12 step program එක කරනවා කියලා. හැබැයි ගොඩක් වෙලාවට ෆොරින් යුරෝප් සහ ඇමරිකන් වල ගොඩක් මේක ප්‍රසිද්ධයි 12 step program. right? ඒක ගැවුවට පස්සේ ඔයාලට ඉන්ටර්නෙට් එකේ බලා ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔයගේ ට්‍රීට්මන්ට් එතකොට ඔය තියෙන පුතේ මෙඩිකල් දැන් නේද අපි කියනවා හොස්පිටල් බේස් ට්‍රීට්මන්ට් ඊට පස්සේ ෆේත් බේස් ට්‍රීට්මන්ට් කියලා තියෙනවා සයිකොලොජිකල් බේස් ට්‍රීට්මන්ට් කියලා තියෙනවා ඔය එක ඒවා තියෙනවා හරි අපි ට්‍රීට්මන්ට් වෙනම උගන්වනවා හරි මේ මම නිකන් ටච් කරා හරි ඊට පස්සේ පුතේ මේ ප්‍රයිමරි ඩ්‍රග් ඇෆ්‍රිකාවල තියෙන ප්‍රයිමරි ඩ්‍රග් එක කැනබිස් right අපි දන්නව නේද ඇෆ්‍රිකන් වල කොහොමත් කැනබිස් ඊට පස්සේ followed by කියන්නේ ඊට පස්සේ තියෙන ඔපියොයිඩ් එක හරි ඊට පස්සේ pathway to referral pathway of referral ඒ කියන්නේ මේගොල්ල මේ ට්‍රීට්මන්ට් වලට කොහොමද රෙෆරල් කරන්නේ කවුද මොකක් විදි කොහොම කා හරහාද මැදිහත් කරු කවුද නේද මැදිහත් වීම කොහොමද එන්නේ සමහරලාට යාළුවා හරහා මැදිහත් තමන්ගේ ෆැමිලි එක සමහරලාට තමන්ම self referral කියන්නේ තමන්ම ඒ කියන්නේ තමන් අඳුර ගන්නවා තමන් වැරද්දක් කරන්නේ කියලා තමන් සෙන්ටර් එකක් හොයාගෙන තමන්ගේ නේද අර නිකන් අපි කියන්නේ නේද මොකද්ද තමන්ව ඩිස්ක්ලෝස් කර ගන්නවා කියලා නේද self disclosure අන්න හරි self disclosure එකක් කරගෙන මම මෙහෙමයි මම වැරදි කරනවා මට දැන් මේක ඇති වෙලා ඕන තරම් අය ඉන්නවා සර් මට මේක ඇති වෙලා සර් මේක නවත්තන්න ඕනේ සර් ඒතර මම අහනවා දැන් ඇත්ත කියන්නේ ඇත්තටම ඔය එක නවත්තන්නේ මොකද්ද ප්‍රශ්නේ ගොඩක් අය පුතේ මේක නවත්තන්නේ වෙන ප්‍රශ්නත් එක්ක මේක එපා වෙලා නෙවෙයි අර මේක කරගෙන යද්දි හොඳට මතක තියාගන්න මේ වැඩේ කරගෙන යද්දි ඒගොල්ලන්ට එනවා මේ එක්ස්ටර්නල් ප්‍රොබ්ලම්ස් ටික විශේෂයෙන් එළියෙන් ඒ ප්‍රශ්න වලට එයාට කෝප් වෙන්න බැයි නම් එයාට කෝපින් මෙකනිසම් අඩු වුණ ගමන් එයා අපි ගාවට එනවා ඩාංගා. ඇවිල්ලා කියනවා සර් සෙන්ටර් එකට යන්න ඕන සර් මට ඉන්න බෑ සර් එළියේ ප්‍රශ්න. එතකොට එයා නවත්තන්නේ මොකද්ද? එයා මේ මද්ද්‍රව්‍ය නවත්තන එයාගේ පෙරේතකම නැති කරගන්නද? නැත්නම් එයාට ඇති වෙලාද? නැත්නම් එළිය ප්‍රශ්නද? එළිය ප්‍රශ්න. එතකොට මම අහන්නේ එතකොට දැන් ඔය එළිය ප්‍රශ්නේ නැත්නම් ඔයා අපි ගාවට එන්නේ නැහැ නේද? ඔය එළියේ ප්‍රශ්නේ නැත්තම් ඔය අපි ගාවට එන්නේ නැහැ නේද? ඒතකොට ඔයා නවත්තන්න හදන්නේ එළියේ ප්‍රශ්නේ. හරි ඒක කමන්නේ ඔයා අඩුම ගානේ එළියේ ප්‍රශ්නයක් කරේ නවත්තන්න ඔයාගේ හිත යොමු කරගත්තානේ. හැබැයි පුතේ මේක නවත්තන්න ඕනේ එළියේ ප්‍රශ්නේ නෙවෙයි ඔයාගේ ඇතුලේ තියෙන ප්‍රශ්න. එයාට අපි කියලා දෙන්න ඔයාගේ බ්‍රේන් එකේ අවුලක්. අනිවාර්යෙන් කියන්න බය නැතුව.
ඔයාගේ මොලේ අවුලක් තියෙනවා පුතේ. මොකද මේ අවබෝධය දෙන්න ඕනේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ. ඔයාගේ පුතේ බ්‍රේන් එකේ අවුලක් තියෙනවා. ඌට පිස්සු කියලා නෙමෙයි අපි මේ කියන්නේ. පුතේ ඔයාගේ බ්‍රේන් එකේ පොඩි අවුලක් තියෙනවා. මේ අබ්බැහිය කියන්නේ ඒක. පරිශ්‍රණයෙන් දැන් හොයාගෙන තියෙන්නේ. මේක මේ බොරුවට කියනවා නෙවෙයි. එතකොට ඔයාට මේක ඔයාගේ මොළයේ පවතින ආබාධයක් කියලා ඌට කියන්න ඕනේ. මේවා හුරතල් කරගෙන හරියන්නේ නැහැ. ඒ ක්ලයන්ට් කියන්න ඕනේ. එතකොට ඔයා නිකන් හිතන්න එපා ඔයා මේ කට්ටි පැන ඔයා මේ ගෙවල් වලට බොරු කර ඔයාගේ ඔය වැඩේ ඔය පෙරේත කමින්ද ඔයා බිබී ඉන්න උනාට මෙන්න මේක තමයි ඇත්ත. එතකොට ඔයාට මේක නවත්තන්න නම් මෙහෙමයි ඔයාට කරගෙන ඔයා මෙහෙමයි කියන්න ඕනේ. ඔයා නැවැත්තුවොත් මෙහෙමයි ඔයාට වෙන්නේ. හරිද ඔප්ෂන්ස්. නැවැත්තුවොත් මෙහෙමයි. ඔයා කරගෙන ගියොත් මෙන්න මෙහෙමයි පුතේ ඔයාට කොහොමත් මාසයක් දෙකක් තුනක් තමයි ඔයාට බොන්න වෙන්නේ එළිය බොනවනම්. නැත්නම් ඉතින් ඔයා කිලෝ දෙකක් තුනක් ගෙදර තියාගෙන බොන්න වෙනවා. නැත්නම් ඔයාට එහෙම බොන්න පසුබිමක් තියෙනවා නම් කමන්නේ නැහැ. හැබැයි ඔයා එළියේ එහෙම ඔයාට එහෙම පසුබිමක් නැහැනේ. එතකොට ඔයා සල්ලි හම්බ කරන්න ඕනේ මේක බොන්න එක එක වැඩ කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මාස දෙක තුනයි ඔයා මේක කොහෙට හරි අහු වෙනවා. පොලිසියකට හරි හිරගේකට හරි ඔයා ගිහිල්ලා වැහෙනවා. වැහුණාට පස්සේ ඔයාට එළියට එන්න බෑ. එතකොට ඔයා සාමාන්‍ය එළියට ඇවිල්ලා පුතේ මාස 3ක් අතුලත සාමාන්‍ය ඔයා ග්‍රෑම් එකක්වත් බොන්නේ නැති තරම් නේද? සාමාන්‍යයෙන් ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 1000ක් තියෙනවා. එක පැකට් එකකට මිලිග්‍රෑම් 25යි. අපි තමයි ඔයා ඇවිල්ලා පැකට් 5ක් ගහනවා. 6 වෙනි පැකට් එක ගහද්දි පොලිසියෙන් අහු වෙනවා. එතකොට මිලිග්‍රෑම් 125යි කුඩු බීලා තියෙන්නේ. මිලිග්‍රෑම්. එතකොට ඔයා අහු වෙනවා. තව මිලිග්‍රෑම් 2 3 මිලිග්‍රෑම් 125 3 4 උත් එක්ක. එතකොට ඔයාව අරන් යනවා පොලිසිය උසාවි දානවා. ඊට පස්සේ සමහර වෙලාවට ඔයාට පෙරවැරදි තියෙනවා. බොහෝ වෙලාවට ඔයාට අච්චුවක් අදින්න වෙනවා. සමහර වෙලාවට ඔයාට හයි කෝඩ් දානවා. එතකොට පොඩ්ඩක් ග්‍රෑම් වැඩියෙන් තිබ්බනවා. එතකොට මොකද වෙන්නේ? රයිට්? එතකොට මොකද වෙන්නේ? සමහර වෙලාවට මිලිග්‍රෑම් 125යි බීලා තියෙන්නේ එළියට ඇවිල්ලා ආය අවුරුදු දෙකක් හිරේ. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න මිලිග්‍රෑම් 125 හෙරෝයින් ටිකක් බීලා වරින් වර රයිට් හිරගෙවල් වලට යනවා එනවා මොකද්ද ඔය ජීවිතේ. ඔන්න ඕක පොඩ්ඩක් තේරුම් කරන්න ඕනේ. හරිද? තේරුම් කරාට පස්සේ පුතේ ඕගොල්ලෝ හිතන්න ගන්නවා. ඇත්තනේ මම මිලිග්‍රෑම් 100ක්වත් බිව්වේ නෑනේ. ගිය පාරක් දෙපාරයිනේ බිව්වේ ටක් ගාලා අහු වුණා. ඔන්න එනවා. ඇත්ත තමයි පුතේ මේ වැඩේ එහෙම කරන්න බෑ. එළිය වුණත් එයා ඒගොල්ලන්ට හැසිරෙන්න බෑ වැඩිය. දඟලන්න බෑ. මොකද පොලිසිය වලින් චෙක් කරනවා නේද? රේඩ් කරනවා, සුරාබදු එකෙන් එනවා, නාකොටික් කියලා කියනවා නේද? එක එක නේද? එක එක තැන් වලින් මිරිහානෙන් එනවා. ලෝකේ ඕන ලංකාවේ ඕනම තැනක අල්ලන්න පුළුවන්. ඒ එක එක තියෙනවානේ මේ supply reduction authorities තියෙනවානේ ලංකාවේ drug supply reduction එක authorities ඒක නවත්තන්න විදි තියෙනවානේ. එතකොට එක එක තියෙනවා. STF එකෙන් එනවා, SF එකෙන් එනවා, රේට් කරනවා. ඔය supply reduction එක අඩු කරද්දී ඉතින් ඒ ගොඩක් අය බොන අය අහුවෙනවා. නේද? පාරේ යන සමහර වෙලාවට බොරු කියන්න ඕනේ නැහැ. පාරේ යන අය බඩු තිබ්බේ නැතා සමහර වෙලාවට පොලිසියෙන් ගිහිල්ලා අල්ලලා දාලා එහෙම කරනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ගිහිල්ලා කතා කරන්න දේවට. එයා බීලක් නැහැ. ඒ මිනිස්සයා හැබැයි බොන එක්කෙනෙක්. right? බීලක් නැහැ බොන එක්කෙනෙක්. ඒ වෙලාවේ මුකුත් ඇත්තෙත් නැහැ. මත්ද්‍රව්‍ය තමා සන්තකේ නැහැ. සන්තකේ නැතුණාට පොලිසියෙන් ගිහිල්ලා පොලිසිය බඩු තියනවානේ දාලා උසාවි දාලා කෙලින්ම දාන අවුරුද්දයි අවුරුදු දෙකයි. ඔය සමහර ඔය මේ මර්ඩර් කේස් වලට නේද? ඔය මේ මිනි මැරුම් වලට අහු වුණාට පස්සේ ඔය කියන දේවල් අහන්නේ නැහැ. එහෙම දන්න අයට ගොඩක් වෙලාවට බෝම්බයක් දානවා. දැන් මේව දැනගන්න මේ සන්දර්භයේ තියෙන දේවල්. බෝම්බයක් දානවා. ඇයි බෝම්බයක් දාන්නේ? බෝම්බයක් දාන්නේ බෝම්බයක් දැම්මම පස්සේ එන්න බෑ ආයේ. අවුරුදු 5ක් 6ක් ඉන්න වෙනවා. අවුරුදු අපදෙන්නේ නැහැ පුතේ. අනිවාර්යයෙන්ම කියනවා. සමහරලාට කියනවා උඹ ආයෙ අහුනොත් උඹට බෝම්බයක් තමයි දාන්නේ කියලා පොලිසියෙන් කියනවා. ඇත්තටම ඩිනෙට් එකක් දානවා. දැම්ම කියන්නේ ඉවරයි ආයෙ. අවුරුදු 3-4ක් යනවා. නේද? දැන් ඔයගොල්ලන්ට තේරෙයි දැන් මේවා මේ වැඩේට මේ නොලෙජ් එක ඕනේ පුතේ. මේවා මේ තියරිටිකලි නෙවෙයි. මොකද අපිට හම්බෙන්නේ මේ වගේ සෙට් එකක්නේ. ගොඩක් වෙලාට 80ක් 90ක්
ඔය මම කියපු සංදර්භයේ සෙට් එකක් තමයි ලංකාවේ පරිසරය තුල ඉන්නේ. එතකොට ඒගොල්ලෝ මේවා ගැන අපිට වඩා අපිත් මේවා ඔක්කොම දැනගත්තේ ඒගොල්ලන්ගෙම තමයි. right? මොකද අපි දැන් මම දැන් 2018 ඉඳන්නේ. එතකොට මම ඔය සෙන්ටර්ස් වල අනම්මන ඔක්කොම මම ක්ලයන්ට් කෙනෙක් ආව ගාම මම ඇත්තටම හොඳට කතා කරනවා. මම ගොඩක් ඉන්ෆර්මේෂන් ගන්නවා. කුණු වලවල බස්සනා කියන එක සෙන්ටර්ස් වල නේද? මාර කතා කියන්නේ. ඒ සෙන්ටර්ස් වල මේ මිනිස්සු ෆිට වුණාට පස්සේ ඔක්කොම දේවල් කියනවා ඒගොල්ලන්ගේ අත්දැකීම්නේ. ඒ මාර වටිනවා ඒ අත්දැකීම්. එතකොට මේ අත්දැකීම් පාදක කරගෙන අපේ අලුත් ක්ලයන්ට් කෙනෙක් ආවට පස්සේ අපිට කියන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙමයි. මේවා බීලා පරණ මිනිස්සුන්ට මෙන්න මේවා තමයි උනේ. උඹලටත් ඕක තමයි වෙන්නේ. උඹලා කැමති නම් ඔය දේ කරපන්. මොකද අපි ආයිලා කවුන්සලර්ස්ලානේ. අපිට කියන්න බෑ උඹ එක්ක කරොත් මෙහෙම වෙනවා නොකරොත් මෙහෙම වෙනවා. මේ කියන දේවල් පැහැදිලිද ඕගොල්ලන්ට? ඈ ඔව් සර් පැහැදිලිද අපිට සර් ඉස්කෝලේ ළමයින්ට වුණත් ඔය මත්ද්‍රව්‍ය නිවාරණය ගැන කියලා දෙනකොට ඒකෙන් වෙන අහිතකර ප්‍රතිඵල වගේම ඔය ටිකත් කියලා දෙන්න පුළුවන් නේද මෙහෙම රිහැබිලිටේෂන් සෙන්ටර්ස් වලට යන්න වුණොත් මේකයි වෙන්නේ ඒක නිසා කලින්ම මේ වගේ දේවල්ට යොමු වෙන්නේ නැතුව වළකින එක තමයි හොඳම දේ කියලා අපිට කියලා දෙන්න පුළුවන් නේද සර්? නිවාරෙන්. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට පේන්නේ නැහනේ. ඒගොල්ල ඉස්සරහා දකින්නේ නැහැනේ මේක. අර ඒගොල්ල ඒ වෙලාවේ රිලැක්සේෂන් එකනේ බලන්නේ. ඒක ඇබ්බැහි වුණාට පස්සේ ඒගොල්ල අන්තිමට ඇත්තටම කොහේ හරි හිර වෙන එකක් තමයි වෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ. ඒක වෙනවම තමයි මේ ඩ්‍රග් එකත් එක්ක හිටියොත්. කොච්චර සල්ලි තිබ්බත් මොන ලෙවල් එකේ හිටියත් ආයි පේමන්ට් එකට බහිනවම තමයි. දැන් අපේ දැන් බුද්ධ දර්ශනය තුල තියෙනවා නේද? නේද? අර 84 කෝටියක් නේද තියෙන නේද බිරින්දෑවරුකුනේ ස්වාමි මේ පුරුෂයෙකුයි මේ කාන්තාවකුයි නේද? මැරි කරලා අන්තිමට ඒ මිනිහා බීමට ඇබ්බැහි වෙලා අන්තිමට නේද හිඟා කකා යනවා බුදුහාමුදුරෝ වඩිනවට දැක්කා කියනවා. අපේ මේක මම කියන්නේ ෆිලොසොෆි එකේ බුද්දිසම් එකේ. එතකොට බුදුහාමුදුරුවන්ට හිනා ගියා සිනහ පහල කළා. ඒතර ආනන්ද හාමුදුරුවෝ යවුවේ ඇයි සිනහ පහල කරේ? ඊට පස්සේ තමයි ස්ටෝරිය කිව්වේ. මෙන්න මෙච්චර මෙහෙමයි. එතකොට දැන් අන්න ඒක කියන්නේ කොච්චර තිබ්බත් මේ වැඩේට සෙට් වුණාට පස්සේ දැන් ඕගොල්ලන්ට ඕන තරම් ඕගොල්ලන්ගේ ගමේ නගරේ බලන්න උදාහරණ පොඩ්ඩක් ඔළුව කරකවල ඕන තරම් නෙයි. එහෙනම් මෙයාටත් මේක තමයි වෙන්නේ. නේ ඕන තරම් කියන්න අර ඉස්සර මෙහෙමයි හිටියේ වාහන මෙහෙමයි ගෙවල් පාඩෝ අනම්මන දැන් මෙහෙම නේද මේ එලිපිටම මේක විපාකේ දෙනවා එලිපිටම මේක මේ මැජික් එකක් නෙවෙයි මේක ක්ෂණික වෙනවා right දැන් ඇත්තටම කියන්නේ දැන් මා අවුරුදු 2-3 නොබී ඉඳලා ගොඩක් අය ඔය සෙන්ටර්ස් වල ගිහිලා සමහර අය ඉන්න අවුරුදු 2-3 ඉන්න අය ඉන්න ප්‍රයිවට් සෙන්ටර්ස් වල මොකද ඒගොල්ලෝ එළියට එන්නත් බයයි ඒගොල්ලෝ ආයි බොන්න වෙයිද කියලා. ඒ කියන්නේ හිත තාම හැදිලා නැහැ. අවුරුදු 2යි 3යි සෙන්ටර්ස් වල. එළියට ආපු ගමන් සතියයි ඉන්නේ. සතියයි. ආයි ඉවරයි. සතියෙන් ඉවර ආයි පරණ තත්ත්වයටම එනවා. අන්න ඒකයි ඩ්‍රග් එකේ මේකේ තියෙන මේ විපාකේ. මාර මේක අනික දැන් මම දකින්න එකක් තමයි මේ මම විශ්වාස කරන දෙයක් සමාජයේ වැරදි වැඩ කරන වැඩි කල ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ වැඩි කල ඉන්න බෑ. සමාජයේ එළියට වෙලා ඉන්න බෑ. ඒ කියන්නේ එහෙම එකක් මම ගොඩක් විශ්වාස කරනවා මගේ තියෙන මේ දැකපු දේවල්. මොකද මම ජීවත් වෙන්නේ මේ මොරටුවේ ප්‍රදේශේ. මොකද ලංකාවේ මොරටුව රත්මලාන දෙහිවල ගල්කිස්ස කියන්නේ ලෝකේ පාතාලේ ලංකාවේ පාතාලේ සහ ලංකාවේ මත්ද්‍රව්‍ය වල මුදුන් මල්කඩ වගේ ප්‍රදේශවල තමයි අපි මේ නේද මම ජීවත් වෙන්නේ. එතකොට අපි අහලා තියෙන දේවල් නේද දැක්පු දේවල් නේද ඔය දේවල් එක්ක මම ගොඩක් දකින දෙයක් තමයි වැරදි වැඩ කරන මිනිස්සුන්ට වැඩිකල් සමාජයේ තියාගන්න සමාජයේ ඉතින්ම ඒ තැන් වලට වහලා දානවා. ඒ කියන්නේ වහලම දානවා.
ඒ කියන්නේ ඒගොල්ලන් අයින් කරන සමාජයේ අයින් කරනවා කියන්නේ මරනවා නෙවෙයි සමාජයේ අර හිරගෙවල් වලට හරි කොහේ හරි කොටු කරලා දානවා. ඒ වැරදි වැඩ කරන්න බෑ වැඩි කම. ඒක කොහොමත් අපි හැමෝම දන්න දෙයක් නේ. සමාජයේ ඉන්නත් බෑ. සමාජයේ ඉන්නත් බෑ ටක් ගාලා මේ සොරි වෙනවා ඒගොල්ලෝ. ඉතින් ඕවා කියලා දෙන්න ඕනේ ඇත්තටම. ඒ කියන්නේ කියලා දෙන්න ඕනේ කියලා දැන් මේවල අපි ළමයිට කියලා දුන්න. ඒ කියන්නේ ළමයි දන්නේ නැති කියලා දෙන්න හොඳ නැත්තේ එකයි තියෙන්නේ. ළමයිට මේ ළමයි දන්නේ නැති ඩ්‍රග්ස් කිසිම දෙයක් ප්‍රොමෝට් කරන්න බෑ. ළමයි දන්නේ නැති ඒ ගැන මුකුත් නොකිය ඕන එකක් කියන්න පුළුවන්. මෙන්න මෙහෙමයි පුතේ වෙන්නේ. ඕගොල්ලන්ට හිරගේකට ගියොත් ඕගොල්ලන්ට ගොඩාක් දුක් විඳින්න වෙනවා. ඕගොල්ලෝ ඒ தත්ත්වය යනවා මේවා බිව්වට පස්සේ. ඕගොල්ලෝ හිතන්න එපා මේක මේ රෝසමල් යහනාවල් කියලා මේවා මේ රිලැක්සේෂන් එක ආවට පස්සේ අඬන්න රිලැක්සේෂන් එක වගේම ওই පැත්තේ අනිත් පැත්තක් තියෙනවා. අපායගාමී වෙන්න වෙනවා. මොකද ගොඩක් දැන් ඕගොල්ලෝ මේ දැන් ඇත්තටම දැන් ඔය ජේලර් කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ. මාර අත්දැකීම් මේ මිනිස්සුගේ තියෙන. හරිද? ඒව මාර වටිනවා අපිට. ඇයි වටින්නේ? අපිට පේරන්ටින් වලට වටිනවා. ජේලර් කෙනෙක් එක්ක එහෙම කතා කරන්නකෝ. හිරගෙදරක ජේලර් කෙනෙක් එක්ක. ඒ හිරගෙදර මිනිස්සුගේ පොඩ්ඩක් සංදර්භය කොහොමද ඒගොල්ලන්ගේ දිනචර්යාව සහ එක හිරගෙදරක් තියෙනවානේ එක එක තැන් තියෙන වෙන වෙන. ඒව මාර වටිනවා මේ අත්දැකීම්. ඒගොල්ලෝ බෙදා ගන්න අත්දැකීම් අපිට පේරන්ටින් වලට සහ අපිට අපේ කවුන්සලින් වලට සහ අපිට අපේ මේ ප්‍රිවෙන්ෂන් වැඩසටහන් වලට පුතේ මෙහෙමයි උඹලව එක රූම් එකේ සැමන් පැක් කරනවා උන්ට නිදා ගන්න බැයි නම් සැමන් පැක් කරන්න උඹට එහෙට හැරෙන්නත් බෑ මෙහෙට හැරෙන්නත් right උඹ දවස් 14ක් ගියා දවස් 14කට යවනවානේ දවස් 14 සමාල්ලාට සුව නිින්දක් නෑ පුතේ right උඹේ ඇඟට කකුල් 4ක් විතර වැටෙනවා කරන්න දෙයක් නැහැ right නෑ ඒ කියන්නේ මේ ඒ ඇත්ත right එතකොට දැන් මතකද 2000 දැන් නම් කොහොමද දන්නේ 2022 වගේ 23 වගේ 23 ආග මුල වගේ 260ක් නේද 100ක් දාන්න පුළුවන් තැනක 260ක් දානවා. ඒ කියන්නේ රිමන්ඩ් එකේ ඉඩ නැහැ පුතේ. 260ක් ඉන්නවා 100ක් ඉන්න තැන. කොහොම ඉන්නව ඇද්ද? right? ඉතින් ඒ වගේ තැන් වලට ගියාට පස්සේ මාර අසරණ. right? එතකොට ඒකයි. ඉතින් ඒවා මාර වටිනවා. ඒවා ඒ කියන්නේ ඕවා ඇත්තටම අය අත්දැකීම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම අපිට අත්දැකීම් අවශ්‍ය නැහැ. අපිට ඒ අත්දැකීම් ඒ කියන්නේ අපිට මේවා කවදාවත් අත්දැකලා නැහැනේ. හැබැයි අත්විඳපු අයගෙන් දැනගන්න දේවල් මාර ඒවා ඇවිල්ලා මිනිරන් වගේ. මේවා රත්තරන් වගේ. එච්චර වටිනෝ ඒවා. ඒවා අපිට වටිනෝ. මොකද මෙහෙමනේ මේ ඩ්‍රග් එකේ දැන් අපේ ළමයිට කියන්න තියෙන්නේ very simple. පුතේ දැන් ඕවා චෙක් කරලා වැඩක් නැහැ. ඕවා ඔయిత කලින් අපේ සීයාගේ පරම්පරාව අපේ තාත්තගේ පරම්පරාව ජෙනරේෂන් ගානකට කලින් ඕවා ටෙස්ට් කරලා තියෙන්නේ. ඕගොල්ලෝ ආයේ ඕවා ටෙස්ට් කරන්න දෙයක් නැහැ. ටෙස්ට් කරලා ඔක්කොටම සොරි වෙලා ඒගොල්ලෝ මෙන්න මේ තන් වලට ගිහිල්ලා තියෙන ගොඩක් හිරගෙවල් වල ඉන්නේ මෙහෙම දුක් විඳිනවා. ඉතින් ඕගොල්ලෝ ටෙස්ට් කරොත් පුතේ ඕගොල්ලොත් ඒ පාරෙම තමයි යන්නේ. මේක මේ අලුතෙන් එකක් නෙවෙයි. එකම ඩ්‍රග් එක තමයි මේ ජෙනරේෂන් ગેප් එක තිබ්බට එකම ඩ්‍රග් එක පොඩක් මේ ෆ්ලේවර්ස් ඇඩ් වෙලා නිකන් ආටිෆිෂල් වෙලා මේ ඕගොල්ලන් ගාවට එද්දි පොඩ්ඩක් මේ ගොඩක් ගොඩාක්ම ඉෆෙක්ට් වැඩි එකක් තමයි එන්නේ. එතකොට ඕගොල්ලෝ උතන කුතුහලයක් අරගෙන ඔයාට කුතුහලයක් තියෙනවා ඔයා වෙන ස්පෝර්ට් එකක් කරන්න. ඔයා වෙන හොඳ ස්පෝර්ට් එකක් කරන්න. right? එතකොට ඇත්තටම මේ ස්පෝර්ට් කරන එක මාර වැදගත්. ළමයිට පොඩි කාලේ ඉඳලා 7 වසර 8 වසර ඉඳලා පුළුවන් නම් ඊට පොඩි කාලේ ඉඳලා ස්පෝර්ට් වලට යොමු කරන්න. සංගීතයට යොමු කරන්න. මියුසික් වලට අනිවාර්යයෙන්ම. දැන් ඇත්තටම මගේ පුතෙක් මගේ කොල්ලා ඉන්නවා. එයා දැන් 2 වසර මම දැන් ලබන මාසේ පොඩ්ඩක් ටීචර් කෙනෙක් බැලුවා මියුසික් ක්ලාස් එකකට දාන ඕගන්. එතකොට ඇයි දන්නවද? ඒ කියන්නේ මියුසික් වල දැම්මම පස්සේ උගේ හදවත උට දැනෙන්න ගන්න.
ෆීලිංස් එනවා. කලාව, සංස්කෘතිය, සෞන්දර්යය කියන එක දැනෙන්න ගන්න. ඒව දැනෙන්න ගත්තට පස්සේ එතන තියෙන රිලැක්සේෂන් එකට අරවා ලං කරන්නත් බෑ කියලා උන්ට තේරෙනවා. කියලා දෙන්න දෙයක් නැහැ. මියුසික් වලට. ඒකට මම කියන්නේ ඕගොල්ලන්ට ළමයි ඉන්නව නම් පුතේ, ඕගොල්ලන්ගේ සහෝදරයන්ට ඉන්නව නම් ඒගොල්ලන්ට කියන්න. දැන් මේව ඇත්තටම පේරන්ටින් වලට පට්ට වටිනවා. රයිට් කියන්න මියුසික් වලට යොමු කරන්න. ස්පෝර්ට් ඔය දෙක තමයි මම නම් දකින්නේ දැනට දකින්නේ අපේ ළමයිව බේර ගන්න පුළුවන් හොඳම අංශ දෙකක් තමයි මියුසික් වලට යොමු කරන්න ඕනේ. අනිත් එක ස්පෝර්ට් වලට යොමු කරන්න. ඉගෙන ගන්න කොහොමද ක්ලාස් ඉගෙන ගන්නවා ඒක හරි ක්ලාස් වලට යවනවා ඒක හරි. හැබැයි අර දෙකට යොමු කරාට පස්සේ රයිට් එයා මිනිස්සයා කියන එක හැදෙන්න ගන්නවා. රයිට් හරි එක. ඒ දෙකට යොමු නොකර ක්ලාස්ම යවුවොත් නම් පුතේ සොරි වෙනවා. එහෙම ඒකුත් තියෙනවා. රයිට්? එතකොට ඒවත් දැනගන්න නේද? ඒව මාර වටිනවා. මේ දෙමාපියෝ ඕවා දන්නේ නැහැ ඇත්තටම. දැන් ඇත්තටම බොරු කියන්න ඕනේ අපිත් දන්නේ නැහැ. අපිත් මේ සබ්ජෙක්ට් ඉගෙන ගත්තට පස්සේ තමයි ඇත්තටම අපිත් දැන් මම විශ්වාස කරනවා අපි මීට අවුරුදු 15කට 20කට කලින් මේවා ඉගෙන ගත්තා නම් මාර වටිනවා. රයිට්? එහෙනම් අපිට ගොඩාක් මේ යංග අපේ ජෙනරේෂන් එකට ලොකු සපෝට් එකක් දෙන්න දී. right? හරි. එතකොට පුතේ මෙතන ඇෆ්‍රිකා, right? ඇෆ්‍රිකා එක දැන් මෙතන බලන්න දැන් ඇෆ්‍රිකා එකේ දැන් ප්‍රධාන ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා අපිට තේරෙනවා මොනවද? කැනබිස්. right? ඊට පස්සේ පුතේ ඇමරිකාස්. right? ඇමරිකා කියන්නේ ලතින් ඇමරිකා ඔය සෙට් එකනේ. මේ දකුණු ඇමරිකා උතුරු ඇමරිකා ওই රටවල් ටික. හරිද? ඒගොල්ලන්ගේ තියෙන ගැටලුව තමයි බලන්නකෝ 10.7 people with drug use disorder in treatment. right? එතකොට 2022 නේද? මේ ලොකු disorder එකක් ඒ කියන්නේ මේ මොනවද? substance use disorder එකට ඇවිල්ලා. හරි? අපි අද මේ පොඩ්ඩක් 10 වෙනකම් කරනවා කමක් නැහැ නේද? දහය වෙනකම් කරනවා ගැටලුවක් නැහැ නේද? කමන්නේ සර්. ඔව් ඇයි දන්නවද දැන් ඕගොල්ලන්ට තේරෙනවා දැන් මේක දැන් මේ යන විදිය හරි. හරිද අපි කරන්න. ඔව් ඇයි දන්නව මේ යන විදිය හරි පුතේ මොකද අපි නිකන් මේ ස්ලයිඩ් වලට ඩිපෙන්ඩ් වෙලා යන එක නෑ මොකද අපිට ඕනේ හොඳ අවුට්පුට් එක ගන්න ඕගොල්ලෝ මේ පැය දෙකක් මෙතනට ඇවිල්ලා ඕගොල්ලන්ගේ වැඩ රාජකාරීට නේද මේව කරගෙන මේ මෙතනට අහගෙන ඉන්නේ මොකක් හරි දෙයක් ගන්නනේ එතකොට මට මේ ස්ලයිඩ් ටික ඕගොල්ලන්ට දීලා යන්න පුළුවන් එහෙම වැඩක් නැහැ හරිද දැන් මම මේ මගේ තියෙන එක්ස්පීරියන්ස් එක ඕගොල්ලන්ට ෂෙයා කරන්නේ ඕගොල්ලන්ට මේවා තමයි මේ වලින් තමයි ඕගොල්ලන්ට වැඩ දාන්න පුළුවන් එළියට ගිහින්. හරිද? ඇත්තටම කිව්වොත්. right? එතකොට මේවා මේ කියන දේවල් examples ඒ වලින් ඕගොල්ලන්ට ගොඩාක් දේවල් ගත යුතු දේවල් තියෙනවා. ඕගොල්ලෝ. මේවා අනිවාර්යයෙන් ඕගොල්ලෝ use කරන්න. right? මේවා මම මේ කියන ඒවා scientific base, research base ඒවා ගොඩක් වෙලාවට කියන්නේ. right? ආයි මේ ඔක්කොම මට කියන්නේ මගේ ක්ලයන්ට්ස්ලා මට කියපු දේවල් right එතකොට දැන් ඇත්තටම දැන් මට සයිකියාට්‍රික් වෝඩ් දෙකක් තියෙනවා පුතේ යන්න පුළුවන් මට බජාජ යන්න පුළුවන් බාස්පදින්ද යන්න පුළුවන් සගුග යන්න පුළුවන් හරිද මට තුනම ඕපන් මම දැන් මාස 3ක් තිස්සේ මට යන්න බැරි වුණා දැන් මම මාර හොරු වෙනවා අදත් මම මේ අපේ ඊතර මිස්ටර් කතා කරා මගේ නෑ සමන්තයි ඔයා එන්නේ නැත්තේ ඇයි දැන් වෝඩ් එකෙන් අහන්නේ right psychiatry වෝඩ් එකෙන් අහනවා පිළියන්දල හොස්පිටල් එකේ ලුණාව හොස්පිටල් එකේ හරි ඇයි එන්නේ නැත්තේ කියලා ඉතින් ඒ කියන්නේ එක වෙන වැඩ නේද ළමයි වැඩ රාජ්‍යකාරී හම්බ කරන්නත් එපේ ඉතින් ඒවත් තියනවානේ ක්ලාස් කරනවා නම් මනම් කරනවානේ එතකොට දැන් අතර මටත් මාර මේ උමනාවක් තියෙනවා දැන් මම ගියා ලබන සතියේ අවුරුද්දෙන් පස්සේ අනිවාර්යයෙන්ම එනවා කියලා මොකද ඒ තැන් වලට ගියාට පස්සේ ඒ ක්ලයන්ට්ස්ලාත් එක්ක කතා කරද්දී තමයි අපිට දැනුම එන්නේ මම ඒක 100ට 200ක් විශ්වාස කරනවා
ඒ ක්ලයන්ට් එක කතා කිරීම. right? ඒ ක්ලයන්ට් ඇවිල්ලා කියන දේවල් අහන්න හිටියම. එතකොට අපේ මොලේ බ්‍රේන්ස් අපි හිතන්න ගන්නවා මේ ක්ලයන්ට් ගැන නේද? අපි බලනවා එයාගේ ස්ටෝරි එක. එයා ස්ටෝරි ටෙලින් නේ. එයා ඇවිල්ලා ස්ටෝරිය කියනවානේ. එතකොට අපි ඕක විහිදුවනවා. නේද? හෝ විහිදුනාට පස්සේ අපිට මාර නොලෙජ් එකක් එනවා. අන්න ඒකයි. එතකොට මේ අර ක්ලයන්ට්ස් ලාගෙන් එන දැනුම මේ පොතපතින් ගන්න බෑ. පොත්පත්වල ලියවිලා නෑ ගොඩක්. ඒ දැනුම. ඩ්‍රග් එකට නම් ගොඩක් ලියවලා නෑ. ලංකාවේ ඩ්‍රග්ස් පොත් මොනවාද තියෙන්නේ කියන්නකෝ. ඩ්‍රග්ස් පොත් දෙකක් තුනක් වගේ ඇති. උපරිම. නේද? මේවා ලියවිලා නෑ. ඉතින් මාර ඒ කියන්නේ මේ දැනුම ගොඩක් සීමිතයි මේකේ. එළියේ නෑ මේ දැනුම. හරිද? එළියට එන්නේ නෑ මේකේ ගොඩක් දැනුම. මේ ඩ්‍රග් එකේ දැනුම. මොකද මේවා කතා කරන්නත් බයයි, මේවට ට්‍රීට්මන්ට් කරන්නත් බයයි. මේ අපි තමයි මේ ඕපන් මේවා කතා කරන්නේ. සමහර අය මේක සබ්ජෙක්ට් එකට එන්නත් නෑ. රයිට්. එතකොට පුතේ ඇමරිකාවේ මෙන්න මේක මේ ATS නේ පේනවනේ. opioid එක common. හැබැයි but ATS and cannabis are also significant. මොකද ඇමරිකාවේ මම කිව්වා නේද legalize කරලා තියෙන ගොඩක් ප්‍රාන්තවල states වල. right? මොකද ප්‍රධාන වශයෙන් ඒගොල්ලන්ගේ point එක තමයි relaxation, right? Relaxation and enjoying. Right? Enjoying. Various across sub-region by referral from other healthcare service in more common than හැබැයි මෙහෙ නම් පුතේ මේගොල්ලන්ගේ health care කියන එක පට්ට ඇමරිකාව. හරිද? ආයි කෙලින්ම තියෙන්නේ integrated treatments, integrated treatment centers. ඒ කියන්නේ ඒවල ඉන්නවා psychiatric ඉන්නවා, right? ඒවල ඉන්නවා අර මේ ස්කෑන් කරන MRI, ඊට පස්සේ PET scan brain එක. දැන් එහෙ පුතේ වෙනම කතන්දරයක් කියන්නේ ඒගොල්ලෝ ගොඩක් ටෙක්නොලොජි යූස් කරනවා. දැන් ඇත්තටම නේද? දැන් ડોක්ටර් කෙනෙක් බලන්නකෝ. දැන් ඉන්න ડોක්ටර්ස්ලා ඕගොල්ලන්ට කතා කරනවද සාමාන්‍යයෙන්? එහෙම ලොකුවට කතා කරනවා. ඈ? එහෙම කතා කරනවා ලොකුවට. එහෙම කතා කරන්නේ නැහැ. ડોක්ටර් නලාව තිබ්බා, එයා නේ ෆීල් වුණා. මොනවාද ටික සිම්ප්ටම්ස් ටිකක් ඇහුවා. කවද ඉඳන් උනේ කිව්වා. හරි. යන්න. එච්චරයි. විනාඩි 5යි උපරිම. ගියා. එළියට ගියා. channel කරලා දැම්මත් විනාඩි 5යි 2යි 5යි උපරිම. එළිය තමයි 2500 3000 channelin එළියේ. මොන ලෙඩේට ගියා. එතකොට දැන් බලන්න හැබැයි මේ වැඩේට එහෙම හරියන්නේ නැහැ. right? එතකොට දැන් හැබැයි මේ වැඩේ මොකද දන්නවද වෙන්නේ? මේ ළඟදි මම දැක්කා මේ මැසේජ් එකක් තිබ්බා. legal lawyers ලාත් ඉවරයි කියලා chat GPT එකේ legal assistant කියලා මේ branch app එකක් මේ category එකක් දාලා නේද? legal assistant. දැන් ඔක්කොම AI තාක්ෂණය ආක්‍රමණය කරමින් යන්නේ. හරි? හොඳට මතක තියාගන්න ඒක. හැබැයි පුතේ මේ වැඩේ නම් AI තාක්ෂණයට මේ වැඩේදී කරන්න පුළුවන් දේවල් තමයි තෙරපි ටික ඩග් ගාලා ලිස්ට් කරලා දෙන්න පුළුවන්. හරිද? ඒ වගේ දෙයක් තමයි කරන්න පුළුවන්. හැබැයි අරුගේ මොලේ කියවන්න බෑනේ. කොල්ලාගේ ක්ලයන්ට්ගේ මොලේ කියවන්න බෑ. ක්ලයන්ට්ගේ ඒ ටික කියවන්න බෑ. හැබැයි ක්ලයන්ට්ට පුළුවන් නම් ඒ ටික voice message එකක් දාලා මම මේ නියම් predict කරන්නේ දාලා voice message එකකින් දාලා ඔක්කොම දාලා එකපාරටම ඔන්න output එක එන්න ගන්නවා. ඒකත් කරන්න පුළුවන් දැන් chat GPT. හරි? මම මේ ඕගොල්ලන්ට කියන්න හදන්නේ එතකොට ඕගොල්ලෝ හරි තැනකට ඇවිල්ලා තියෙනවා.
AI තාක්ෂණයට challenge එකක් මේ psychology කතන්දර. හරිද? මේ මොකද මේ behavior එක වෙනස් කරන්නේ AI තාක්ෂණයට කොච්චර දුරට සාර්ථකද කියන එක. ලෝයස්ලා කියව කෙලින්ම නේද? කෙලින්ම බඩු පිටින් තියනවානේ. කෙලින්ම මොන නීතියද අර නීතියද මේ නීතියද ආයේ ඒවල අහන්න දෙයක් නැහැ. එතකොට අපේ නේද මම මේ කියන්න හැදුවේ පොඩ්ඩක් මේ AI තාක්ෂණය ගොඩාක් මිනිස්සුන්ගේ ජොබ්ස් ටේක් ඕවර් කරනවා. ඉස්සරහට දැන් කට්ටිය කියාගෙන යනවා දැන් මම IT කරන හින්දා මම දන්නවා සමහර වෙලාවට කියාගෙන ඉස්සරහට ඩෙවලොපර්ස් වලට වැඩ නැති වෙයි. ප්‍රෝග්‍රෑමර්ස් වලට වැඩ නැති වෙයි. ඩිසයිනර්ස් වලට නම් දැනටමත් වැඩ නැහැ. ඇත්ත කියන්නේ බේ. එක apps ඇවිල්ලා තියෙනවා AI apps designers ලාට වැඩ නැහැ ඇත්තටම දැන්. මොකද මේ apps දැන් මම වුණත් ඇත්තටම ඩිසයින් කරන්නේ app එකක. මම ඉස්සර රුපියල් 1000 2000 දීගෙන ඇඩ් හදනවා දැන් මම එහෙම කරන්නේ නැහැ. මම ලස්සනට ඕන ඇඩ් එකක් මට හදන්න පුළුවන් AI tool එකක් තියෙනවා බඩු ටික දැම්ම ලස්සනට එනවා. හරිද? ඒ කියන්නේ දැන් පේනව නේද? AI තාක්ෂණය අල්ලගෙන තියෙන. ඕවල ඇල්ගොරිතම් මැෂින් ලැන්ග්වේජ් නේ දුවන්නේ. ඇල්ගොරිතම් තමයි දුවන්නේ. right? එතකොට මේ ඇල්ගොරිතම් මාර sophisticated scientific algorithm තමයි දුවන්නේ AI තාක්ෂණයේ ඇතුලේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බෑක් එන්ඩ් එක ගැන මම මේ කියන්නේ. එතකොට මේ එහෙම තියෙනවා දැන් පිටරට පුතේ මම දැන් මේක කියන්න ගත්තේ දැන් පිටරට සූට් එක්කෙනෙක්ට කෙලින්ම කියන්නේ ගිහිල්ලා MRI එකක් කරන්න. දැන් අපේ එක්කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම. ගිහිල්ලා වාගේ බ්‍රේන් එක චෙක් කරන්න එන්න කියලා කියනවා ඒක කොයිද අනිවාර්යෙන් හිතන මූට නම් පිස්සු තමයි මූ ගාවට ආයි ජීවිතේ දෙන්නේ නැහැ කියලා යන්නේ. නේද? ඔයාගේ බ්‍රේන් එකේ ඉමේජ් එකක් කරා එනවද? ඉමේජින් සෙන්සින් එකේ MRI එක. ඔයාගේ මේ පෙට් එකක් කරන්න එනවද? අපි බලමු බ්‍රේන් එකේ තියෙන බීවය. අරු බලන අනිවාර්යෙන් මේ සයිකට් මේ කවුන්සලර් නා එක්ක මොකක් හරි අවුලක්. පිටරට එහෙම නෙමෙයි පුතේ. පිටරට එහෙමයි. අන්න ඒකයි මං කියන්නේ AI නේද? තාක්ෂණය ඇවිල්ලා තියෙන්නේ දැන් සයිකියාට්‍රික් ලෙවල් එකට. බ්‍රේන් එකේ ඉමේජ් එකක් ස්කෑන් එකක් අරගෙන තමයි දැන් ඕක ස්කෑන් එකක් ගත්තා වගේ නෙවෙයි දැන් ඕක කියව ගන්නත් එපේ. රයිට්? එතකොට ගොඩක් වෙලාවට සයිකියාට්‍රික් ගාවට යනවා. කවුන්සලර් ගාවට ආවට පස්සේ දැන් අපිට දැන් ඒකයි මං කියන තව එකක් තමයි අපි දැන් මමත් ඇත්තටම ගොඩාක් ඒක ගොඩක් පිළිගන්නවා අපි සයන්ස් පැත්ත හොඳට දැනගන්න. මම කියන්නේ ડોක්ටර් ලෙවල් එකේ නෙවෙයි. ඒ කියන්නේ බ්‍රේන් කොමියුනිකේෂන් ඒ කිමිකල්ස් වැඩ කරන හැටි ඉන්න අවුත් දැනගන්න ඕනේ පුතේ. ඒතර මමත් ඇත්තටම හදාරනවා ගොඩක් දේවල්. ඒ කියන්නේ ඒ වීඩියෝස් බලන්න ඕනේ නේද? ඒ YouTube එකේ ගොඩක් දේවල් තියෙනවා ලර්නින් ඒවා. හරිද? ලර්නින් කර්ව් එකක් තියෙන්න ඕනේ සයන්ටිෆික් පැත්ත මේ සයිකොලොජිකල් මේ කවුන්සලර් කෙනෙක්ට හොඳට තියෙන්න ඕනේ සයන්ස් පැත්ත. හරිද? මොකද මේ සයන්ස් පැත්ත හොඳට නැත්නම් පුතේ ටිකක් අවුල්. හරිද? ඒකින්ද ඕගොල්ලෝ හොඳට මේ පැත්ත හොඳ තර වෙන්න. right? නිකන් එතකොට ඔයාට ඒවා එක එක තැන්වලදී ප්‍රයෝජනවත් වෙනවා ගොඩක් වෙලාවට. එතකොට දැන් පිටරට එහෙමයි. පිටරට කවුන්සලර් කෙනෙකුයි අපේ කවුන්සලර් කෙනෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒගොල්ලන්ගේ සයන්ටිෆික් පැත්ත හොඳට දන්නවා ඒගොල්ලෝ. right? එතකොට බ්‍රේන් ඉමේජ් එකක් අරගෙන ඒකේ තියෙන අපි කියමු ඩොපමින් රෙසෙප්ටර් සයිකල් එකට මොන හරි හානි වෙලා නම් එයාට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ඉමේජ් වලින්. right? එතකොට ඩොපමින් රෙසෙප්ටර් සයිකල් එක හානි වෙලා. right? එතකොට එයාට ඩොපමින් රිලීස් වෙනවා කොච්චර එයාට අර අපි කියන්නේ ටොලරන්ස් වෙලා තියෙන්නේ. එතකොට එයාට කොච්චර එයාට ලොකු ඩෝසේජ් එකක් ගන්න ඕනේ අර කලින් තිබ්බ ඉපෝරියා එක ගන්න. එතකොට මොකද වෙලා තියෙන්නේ බ්‍රේන් එක. right? බ්‍රේන් එකේ ඉමේජ් එක. ඒතර ඔයා බලන්න. ඔයා නිකන් සර්ච් කරලා බලන්න බ්‍රේන් එකේ ඉමේජ් එකට මොකද වෙලා තියෙන්නේ මේ සබ්ස්ටන්ස් යූස් ඩිසෝඩර් තියෙන අයට. සහ නෝමල් එක්කෙනෙක්ගේ බ්‍රේන් එක ඒ බ්‍රේන් එකේ අතර වෙනස මොනවාද? කොහෙද වෙනස් වෙලා තියෙන්නේ? මාර වැදගත් මේවා. හරිද? මම කියන්නේ මේ සබ්ස්ටන්ස් එක අපි දැන් ඩ්‍රග් එක ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඔයා හිතන්න දැන් මම ඩ්‍රග්ස් ගන්නවා නම් මගේ බ්‍රේන් එකේ ඉමේජ් එක මම අවුරුදු 10ක් 15ක් ඩ්‍රග්ස් ගන්න එක්කෙනෙක් නම් මගේ බ්‍රේන් එකයි
ඔයාගේ brain එකයි totally වෙනස්. image එකත් වෙනස්. ඒක ඇතුලේ තියෙන දේවල් වෙනස් වෙනවා තියෙන්නේ. හැඩය වෙනස් වෙනවා. අනිවාර්යෙන්ම. හරිද? මේ බොරුවට නෙවෙයි කියන්නේ. මේවා බලන්න බොරු නම්. හරිද? ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න. හරි? මාන වැදගත් නා. ඔයාට කෙලින්ම පුළුවන් ළමයිට කියන්න. පුතේ උඹලා මොලේ වෙනස් වෙනවා. මොලේ හැඩය පවා වෙනස් වෙනවා. උඹලා දන්නවද මේවා? මේවා බිව්වට පස්සේ මේ මොලේ හැඩය පවා වෙනස් වෙනවා. මොලේ ආයේ රීවයර් කරන්න බෑ මේවා. right? එහෙම දෙන්න ඕනේ ළමයිට. right? හරි. ඊට පස්සේ දැන් අපි ගත්තොත් එතකොට මම කියේ ඉන්ටිග්‍රේටඩ් සිස්ටම් කියන්න පුතේ ඇමරිකාවේ ඉන්ටිග්‍රේටඩ් සිස්ටම් කියන්නේ ඔක්කොම තියෙනවා. right? ඒ කියන්නේ එයාට බ්ලඩ් එකක් චෙක් කරගන්න ඕන නම් එයාට HIV ද හෙපටයිටිස් C ද ඒව චෙක් කරගන්න ඕන නම් නේද? ඊට පස්සේ එයාට එයාගේ බ්‍රේන් ඉමේජ් අනම්මනම් ගන්න ඕන නම් right ඊට පස්සේ එයාට බෙහෙත් මොන හරි ඕන නම් එයාගේ විඩ්‍රෝවල්ස් වලට සයිකියාට්‍රික් ඉන්නවා ඊට පස්සේ කවුන්සලින් වලට වෙනම ඉන්න මොන හරි තෙරපිස්ට් මොන හරි ඕන නම් තෙරපිස්ට්ලා ඉන්නවා නේද? ඒ කියන්නේ දැන් එක එක අපි හිතමුකෝ දැන් ඔය මොටිවේෂන් තෙරපි දැන් තෙරපිස්ට්ලා ඉන්නවනේ සයිකෝതെරපි ඔය එක එක තෙරපිස්ට්ලා සෙට් එකක් ඉන්නවා මේ වැඩේට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. කොහොම හරි අපිට උදව්නේ ඕනේ මේ වැඩේට. එතකොට දැන් පිටරටවල් වල ඉන්ටිග්‍රේටඩ් කියන්නේ ඒක. දැන් ලංකාවේ එහෙම නෙවෙයිනේ. ලීගල් ඇඩ්වයිසර්ස්ලා ඉන්නවා. මම මේ ඉන්ටිග්‍රේටඩ් සිස්ටම් එක ගැන කියන්නේ. ලීගල් ඇඩ්වයිසර්ස්ලා. මොකද එයාට සමානලට ලීගල් ඉෂුස් තියෙනවා. එයාට සමාන නඩුවක් තියෙන්න පුළුවන්. ඒ නඩුවට අපි කොහොමද සපෝට් කරන්නේ? නේද? එතකොට ලීගල් ඇඩ්වයිසර්ස්ලා. right? එතකොට ඒ පැත්තේ. එතකොට කේස් මැනේජර් කෙනෙක් ඉන්නවා. කේස් මැනේජර් කියන්නේ කවුන්සලර්ට එහා ගිය රෝල් එකක්. එයාගේ ෆැමිලි පැත්ත, එයාගේ ළමයිගේ පැත්ත, ළමයිගේ තියෙන ප්‍රශ්න මොනවාද? මේ මත්ද්‍රව්‍යත් එක්ක කොහොමද එයාට ඉන්වෝල්ව් වෙලා තියෙන්නේ? එයාගේ අධ්‍යාපනය අඩු වෙලාද? ඒගොල්ලන්ට ඒ ගෙවල් වල වයිෆ්ලට ડિප්‍රෙෂන් ඇවිල්ලාද? ඊට පස්සේ ඒගොල්ලන්ගේ අම්මලාට ડિප්‍රෙෂන් නැත්තම් ඇන්සයිටි ඔය මොනවා හරි ඇවිල්ලාද? ඔන්න ඕවා ඔක්කොම එක වහලක් යට සිදු වෙනවා මේ ඇමරිකාවේ සමහර ඉන්ටිග්‍රේටඩ් සිස්ටම්. ලංකාවේ මන් දන්නේ නැහැ ඉතින් අවුරුදු තව කීයක් යයිද ඔය වගේ ලෙවල් එකකට එන්න. පැහැදිලි නේද? ඒක. ඉන්ටිග්‍රේටඩ් සිස්ටම් කියන එක. පැහැදිලිද? එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ එහෙම සිස්ටම් උත් තියෙනවා ලෝකෙ. මේ ලෝකෙ ගැන මේ කතා කරන්නේ තාම ලංකාවට ආවේ නැහැ. ලංකාව ගැන කතා කරනවා. ලෝකෙ එහෙම ට්‍රීට්මන්ට් උත් තියෙනවා. right? සියලු දේම එකම වහලක් යට. අර නිකන් දැන් මේ දවස්වල තියෙන්නේ නේද ඔය මේ එක එක නේද අවුරුදු සේල් වල තියෙන එකම වහලක් යටින් ඔක්කොම ගන්න පුළුවන් කියලා. ඒ වල. පැහැදිලිද? right. අපි ඊට පස්සේ බලමු ඒසියා එක. අපි මේක අද ඉවර කරමු. ඒසියා එකේ පුතේ ඔන්න බලන්න. මේ ඒසියා කියන්නේ අපි ඉන්න රටනේ. දැන් බලන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක නම් පුතේ බලන්න මේ පොඩි අවුලක් පටන් ගෙන තියෙන වැඩේ. ගෑන් ළමයි. මේ woman 1.9 පිරිමි 10.5 right? මොනවාද වැඩියෙන්ම යන්නේ? මං කිව්වේ අයිස් තමයි ATS. OPI දුත් පිටිපස්සෙන් ඉන්නවා. මම ඒකයි කිව්වේ. දැන් මේ මම කියපු ඒවා වැරදි නෑ නේද? නේද? මේවා මේ ඇවිල්ලා මේ UNODC එකෙන් ගත්තේ මට ඕනේව නෙමෙයි මේ ඒ World Drug 2024 World Drug Report එකෙන් ගත්ත ස්ක්‍රීන්ෂොට් හරිද මේවා? right? Criminal justice system is the most common path. හරිනේ. ගොඩක් වෙලාවට නේද ට්‍රීට්මන්ට් වලට යන්නේ කොහමද? උසාවිය මාර්ගේ. නේද? ප්‍රජා විශෝධනය දැන් උසාවිය මාර්ගයෙන් දඩ ගෙවන්න බැරුණාට පස්සේ ප්‍රජා විශෝධනයට දානවා. ප්‍රජා විශෝධනයෙන් මොනාරි එක්කෝ මේ ටොයිලා ඉස්කෝ මේ කොයිද
එක එක උසාවි වල පොලිසිය වල টয়ලට් සුද්ධ කරලා ඒව ටික කරන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඒවත් කියන්න ඕනේ අපේ ළමයිට අර මිස් කිව්වා වගේ. පුතේ උඹලා මේවට අහු වුණොත් උඹලාට උසාවි වල පොලිසිය වල টয়ලට් තමයි සුද්ධ කරන්න වෙන්නේ. අනිවාර්යෙන්. පරිප්පු කන්න වෙනවා. right? අර කියන්නේ කුඹලා මාළු කෑවනා විඳවපන් බලලෝ වගේ තමයි මේ වැඩේ. හරිද? එතකොට හොඳට මතක තියාගන්න තව එකක් තමයි තාරුණ්‍යයට මේක කියද්දී තාරුණ්‍යයට කියන්න ඕනේ ඔය පිළිකා හැදෙන කතා ඒව වැඩක් නැහැ. තාරුණ්‍ය කියන එක නැති වෙන දේවල් තියෙනවානේ. අන්න එතනදි තමයි ඒගොල්ලෝ සෙන්සිටිව් වෙන්නේ. හොඳට මතක තියාගන්න. ඇඩලසන්ට් ස්ටේජ් එකේදී ඒගොල්ලන්ට දැනෙන්න ගන්නේ ඒගොල්ලන්ගේ තාරුණ්‍ය නැති වෙන වෙලාව. අපි කියන්නේ චාටර් වෙන වෙලාව. උදාහරණයක් ලෙස කියන්න පුළුවන් පුතේ උඹට කෙල්ලෙක්වත් සෙට් වෙන්නේ නැති වෙයි. right? උඹ දිහා බලන එකක්වත් නැති අඩුම ගානේ යාළුවෙක්වත් උඹට සෙට් වෙන්නේ නැති උඹ සිගරට් බීලා තොල් කළු කරගෙන නේද? ගඳ ගහනවා කවුරුත් පිළිගන්නේ නැහැ. දැන් මේ බලු බෙට්ටක් වගේ ඕම මේ ඕවා බොනවයි උන්ට එච්චරටම අප්‍රිය කරනවා. ඔන්න මේමයි සමහර වචන කියන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. අපි ඒක හොඳ වචන හොඳ විදියටනේ කියන්නේ. අපි මේ අරමුණ. මොකද අපි ඒ ළමයිට දැන් හිතන්නකෝ දැන් මම නිකන් කියන්නවා. දැන් අපේ ඔයගොල්ලෝ මුතුගල සර් දන්නවනේ. දැන් මුතුගල සර් කොහොමද දෙන්නේ? දැන් මුතුගල සර් දැන් මමත් බලනවා සර්ගේ වීඩියෝ. දැන් සර් කොහොමද ළමයිට උගන්වන්නේ නේද? සර් කියන ලෙවල් එක බලන්නකෝ. අපි එච්චර ලෙවල් එකට යන්නේ නැහැ. දැන් මුතුගල සර් කියන දේවල් ඕගොල්ලෝ දන්නවනේ. දැන් අපිට එච්චර කියන්න අවශ්‍ය නැහැ මේ වැඩේ. අපි ඊට වඩා ගොඩාක් වේට් එක අඩුවෙන් දාලා කියන්න පුළුවන්. හොඳ දේවල් ටික. හරිද? එතකොට අර ඇයි ඒ සර් වුණත් එහෙම කියන්නේ? ඒවා කිව්වට පස්සේ ඒවා වැදිනවා. කොල්ලොන්ට වදිනවා ඒවා. නේද? ඒ සර් ගානට ඒ තැන් වලට ඒ කියන්නේ ඒ ළමා මනසට ඒ තැන් වලට සර් අප්‍රෝච් කරලා ඒ ඩොමිනන්ට් එක හදාගෙන තියෙන්නේ. නේද? එතකොට දැන් සර්ගේ වීඩියෝ එකක් දැම්මොත් නේද බලනවා මුළු එන සෙට් එකක් බලනවානේ. දැන් මම උනා අපි උනත් බලනවා. right? ඒ සර්ගේ තියෙන ටැලන්ට් එක සහ ඒ සර් දෙන විදිය. right? අන්න ඒවා ඒ තාරුණ්‍යයට ටච් කරන විදියක් තියෙනවා. එතකොට ඒ තාරුණ්‍ය නැති කරන දේවල් ටික තමයි කියන්න ඕන. උඹලා මේවා බිව්වොත් උතේ උඹලට මෙන්න මේ තැන් වලට යන්න වෙනවා. මේ දුක් කරදර විඳින්න වෙනවා. right? අනික සමහරලාට පුරුෂයෙක් කියන එකත් සමහරලාට වෙනස් වෙලා එන්න පුළුවන්. මේ තැන් වලට ගියාට පස්සේ. ඒකත් කියන්න ඕන. right? ඒක ලස්සනට කියන්න පුළුවන්. right? ඔය පුරුෂයෙක් කියන දේවලු ඒ හැඟීමුත් වෙනස් විදියට විකෘති වෙලා එළියට එන්න පුළුවන්. එතකොට තේරෙනවා මොනවද මේ කියන්නේ කියලා ඒගොල්ලෝ. අපිට වැඩි විස්තර කරන්න ඕනෙත් නෑ ඒවා. මොකද ළමයි ඕවා දන්නවා. දන්නේ නැති වුණාට. ඒ කියන්නේ දන්නේ නැහැ වගේ හිටියෙ. හරි. එහෙම කියන්න පුළුවන්. එතකොට අපි තව විනාඩි 5ක් ගමු මේක ඉවර කරමු. ඊට පස්සේ පුතේ යුරෝප් වල නම් අපි දන්නවා දැන් බලන්න. දැන් මේ අපේ වුමෙන්ලා බලන්නකො වැඩියෙන්ම මේ යුරෝප් වල තමයි කතන්දරේ වැඩියෙන්ම තියෙන්නේ මේ. ඔසීනා කියන්නේ පුතේ ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත ඒ රටවල් සෙට් එක. මෙතන. හරිද? මේ ඇවිල්ලා යුරෝප් 13.6 කාන්තාව. මොනවාද? substance use disorder. හරි? ඒ කියන්නේ 29යි මේක භාගයක් විතර ඇවිල්ලා දැන්. එතකොට යුරෝප් වල පොතේ ඕපියොයිඩ් තමයි ගොඩක් යන්නේ. දැන් මතකනේ දැන් යුරෝප් එකට යනවා මං කිව්වේ මේ ගෝල්ඩන් ට්‍රෙසන් එකේ. දැන් හැබැයි ගෝල්ඩන් ට්‍රෙසන් එකේ බඩු නැහැ. දැන් ඇත්තටම දැන් යනවා යන්න ඕනේ අරහෙන්. මියන්මාර් වලින් තමයි බඩු යන්න ඕනේ. මොකද හේතුව දැන් අනේ බඩු ඩිමාන්ඩ් right? අනික කල්ටිවේෂන් එක අඩු වෙනවා. එතකොට යාන ලොකු වටයක් ගහලා තමයි දැන් ට්‍රාන්සිට් පොයින්ට් නේද? දැන් ග්ලෝබල් ට්‍රාන්සිට් පොයින්ට් තියෙනවා ඒ ඩ්‍රග් එකේ. right? කොහෙන්ද බඩු මාරු වෙන්නේ කියන. right? Self referral and referral by friends and family are most common.
දැන් හොඳට හිතා ගන්න දැන් මේකේ තව මට එකක් කියන්න බැරුණා සමහර බිස්නස් වල මේ වර්ල්ඩ් මේ ඩ්‍රග් බිස්නස් එකේ ඉන්න අය දැන් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ සල්ලි වෙන වෙන දේවල් වලට ආයෝජනය කරනවා. ගොඩක් වෙලාවට මේ IT පැත්තට ඇවිල්ලා තියෙනවා ගොඩක් වෛරස් හදන අය. ඒ කියන්නේ වෙනම ඒ කියන්නේ කම්පියුටර් ෆ්‍රෝඩ්, කම්පියුටර් ක්‍රිමිනල් ඊට පස්සේ ඒ කියන්නේ ඒ වගේ කම්පියුටර් ෆ්‍රෝඩ්, කම්පියුටර් මිස්යූස්, හැකින් ඒ කියන්නේ ඔය එක එක දේවල් බෑන් ඔය හැකින් කරන දේවල් ඒගොල්ලෝ වෙනම සල්ලි තියනවනේ ඒගොල්ලෝ වෙනම ඉන්වෙස්ට් කරලා වෙනම ඒ කියන්නේ හිඩ්න්ලි වෙනම වෛරස් හදන ඒවා ලෝකයට අලුතෙන් කම්පියුටර් වෛරස් හදන ඒවා අලුතෙන් හැක් කරන විදිහ හොයාගන්න වෙනම ඒ පැත්තටත් ඒගොල්ලෝ යනවා ඊට පස්සේ හියුමන් ට්‍රැෆිකින් මිනිස්සු ඒ කියන්නේ මිනිස්සු හියුමන් ට්‍රැෆික් ඒ කියන්නේ එක එක තැනකින් මිනිස්සු වෙලඳාම මිනිස් වෙලඳාම ඒකත් ඔය ඩ්‍රග් ඩීලර්ස්ලා කරන ගොඩාක් ලොකුම වෙලඳාම මිනිස් වෙලඳාම. ඒ මිනිස් වෙලඳාම ඇතුළේ ගොඩාක් වෙලාවට ගණිකා වෙලඳාම ගොඩක් තියෙනවා. හරි? ඒ කියන්නේ ගැහැණු ළමයිව. ගැහැණු ළමයි විකිණීම. ඒ කියන්නේ බලන්න දැන් මේ ඒගොල්ලන්ට අර ඩ්‍රග් එකෙන් හම්බ වෙන සල්ලි වලින් ඒගොල්ලා ආයි මොකද කරන්නේ? ඒ සල්ලි අරගෙන ආයි වෙනම ප්‍රශ්නයක් වෙනම ප්‍රශ්න වලටනේ මේ කෙලින්ම ඉන්වෙස්ට් කරන්නේ. දැන් මිනිස් වෙලඳාම කියන්නේ නේද? දැන් ඇබියුසින් ඒවා එක එක ඒවානේ අමුතුම කතන්දර ටිකක් යනවා. ඕකේ වෙනම සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය ඩ්‍රග් මාෆියාවලට අමතරව ඒගොල්ලා ඒ සල්ලි අරගෙන ඉන්වෙස්ට් කරන වෙන මාෆියා මොනවාද කියලා. මාර වැදගත් ඒවා. ඒ වලින් මොකද වෙන්නේ? ඒවා සමාජයේ පට්ට විදියට ව්‍යසනයකටපත් වෙනවා. ගොඩක් පුතේ ඔය යුරෝප් සහ ඇමරිකාව වල. ඕකේ වැඩිම ඕල් එෆෙක්ට් එකකින්. මොකද ඒසියාවට තාම ලොකුවට එෆෙක්ට් එක නැහැ. ඒසියාවෙත් හැබැයි ඕක වෙනවා කියලා ආරංචි. right? එතකොට ඒ නොලෙජ් එකත් අපිට අවශ්‍ය වෙනවා. ඒගොල්ලා වෙන මොනවාද ඔය ඩ්‍රග්ස් වලින් හම්බෙන සල්ලි වලින් වෙන දේවල් මොනවාද කරන්නේ කියන එක. ගොඩක් වෙලාවට අවි ආයුධ වෙනදාම යනවා එතනින් නේද? ඒක ගොඩක් යනවා අවි ආයුධ වෙනදාම. එතකොට එහෙම තියෙනවා. හරිද? ඕස්ට්‍රේලියාව වගේ ගත්තොත් පුතේ ඒකෙත් අයිස් තමයි යන්නේ වැඩි. හරි. 10 පුතේ ඔයගොල්ලන්ගේ වෙලාව මම විනාඩි 5කට වැඩියෙන් ගත්තා. මම හිතන්නේ දැන් අද 10 දැන් ආයි නේද? මොකද හිතන්නේ ඔයගොල්ලෝ මේ අපි හෙට එකක් කරමුද? හෙටත් ඕනනම් කරන්න පුළුවන් එකක්. තව එකක් මේකේ. ඕගොල්ලෝ කැමති නම් හෙට එකක් දාගෙන කරන්න පුළුවන්. නැත්තම් අපිට අවුරුද්දෙන් පස්සේ වුණත් කරන්න පුළුවන්. කමන්නේ සර්. Any suggestions? yes කමන්නේ සර්. කමන්නේ හෙට කරමු. ඒක මතකෙත් තියෙනවනේ. හරි. එහෙනම් පුතේ අපි හෙට කරමු. එතකොට මොකද දැන් අය දන්නවා දැන් මේක පොඩ්ඩක් දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේ ইনফরমේෂන් ගැන කතා කරන්න ගියාම මේ දැන් තමයි ලංකාවට එන්නේ හරි. ලෝකේ ඉවරයි. දැන් ලංකාව ස්ටැටිස්ටික් ටිකට එන්නේ. ඒක මේ ටික ගොඩක් වැදගත් වෙනවා. මේ ඇයිලා ඩොට් ක්ලාසිෆිකේෂන්ස්. right? සර් ප්‍රසන්ටේෂන් එක දෙනවද අපිට? ප්‍රසන්ටේෂන් එක දෙනවා පුතේ ඔක්කොම ඉවර කරලා. සර්. මේව මම තියාගන්නේ මම ඕගොල්ලන්ට දෙනවා අනිවාර්යෙන්ම. හැබැයි පුතේ මේක ඔක්කොම දැන් මම හිතනවා දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේ සබ්ජෙක්ට් එක කතා කරන්න ගියාම අපිට ලොකු පරාසයක් තියෙනවා. ඒ පරාසය කවර් කරගෙන යන්න ඕන නැත්නම් මේ ස්ලයිඩ් එකේ තියෙන දේවල් ටික විතරක් මදි නොලෙජ් එක. මොකද ඒකත් එක්ක බේස් කරගෙන අපි මේ සමාජ සංදර්භයකුල දැනගන්න එක ඕගොල්ලන්ට මම හිතනවා ඕගොල්ලෝ මොකද හිතන්නේ මේ විදියට? ඕගොල්ලන්ගේ සජෙෂන් මොනවාද? ඒ කියන්නේ කොහොමද මේ යන විදිය හොඳයිද? මේ යන විදිය හොඳයි සර්. ඇත්තටම අපිට දැන් තියරිටිකල් නොලෙජ් එකට වඩා ප්‍රැක්ටිකල් නොලෙජ් එක තමයි ඕන කරන්නේ. අපි කොහොමද ඒක ඇප්ලයි කරන්නේ කියලා. මොකද එක එක ක්ලයන්ට්ස් ලානේ අපිට එන්නේ දැන් මේ ඩ්‍රග් කවුන්සලින් නෙමෙයි අනිත් ඒ වගේ වුණත් අපිට එකම ඒ කියන්නේ එක දවසට එකම ප්‍රශ්නේ වුණත් එක ක්ලයන්ට් එක විදියනේ. ඉතින් අපි ඒ වගේ අත්දැකීම් ගන්න දැන් සර්ලාගේ ඔය තියෙන අත්දැකීම් ගන්න එකෙන් අපිට ගොඩක් පහසු වෙනවා ඒගොල්ලොත් එක්ක වැඩ කරනකොට සමාජ අධ්‍යක්ීම් ගත්තාම තමයි ගොඩක් අපිට
හොඳට ඒක කරන්න පුළුවන් වෙන්නේ කියලා මං හිතනවා. ඒක නිසා මේ යන විදිය ඇත්තටම හොඳයි කියලා මට නම් හිතෙනවා. හරි. තා මොන හරි තියනවද? මේ යන විදිය ගැටලුවක් නැහැ නේද? අනිත් අයට. නෑ සර් හොඳයි. හරි. හරි. එහෙනම් අපි ඒ විදියට කරමු. මම දැන් මේකේ මම රෙකෝඩින් දැම්මනේ. මම මේකේ රෙකෝඩින් එකක් දෙවන්නම්. එතකොට අපි හෙටත් ක්ලාස් එකක් කරමු. මොකද අපිට එතකොට මේක ඉවර කරගන්න පුළුවන්. මොකද මේක ඉවර කරාට පස්සේ දැන් මේකට පැරලල් කොහොමත් අපි ඕගොල්ලන්ට ස්පීච් තෙරපි එකක් යනවා. ඒකේ හොඳ මැඩම් කෙනෙක් ඉන්නවා. තෙරපිස්ට් කෙනෙක්. ඒකටත් ඔයගොල්ලෝ සහභාගී වෙන්න. ඒක මම දානවා. ඊට අමතරව ෆොරෙන්සිස් එකක් යනවා. ඒකත් මේ මාසෙම මම පටන් ගන්නවා. ඒකත් අපේ හොඳ අවුරුදු 7මාරක් මේ NIMH එකේ වැඩ කරපු එක්කෙනෙක්. හරි. එතකොට ඒ මිසුත් ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ෆොරෙන්සිස් ඒ කියන්නේ අපරාධ පැත්ත ඒ කියන්නේ අංගොඩ හොස්පිටල් එකේ වැඩ කරපු අවුරුදු 7ක්. ඉතින් හිතා ගන්න පුළුවන් නේද? අවුරුදු 7ක් අංගොඩ වැඩ කරා කියන්නේ ඒ මාරම රිසෝස් එක. ඒ කියන්නේ මාරම හොඳ මිස් කෙනෙක්. අපි බලමු ඉතින්. අපි ඒ වගේ හොඳම අය තමයි නේ හොඳම අය විතරක් නෙවෙයි අපි දැන් අනිත් අයට දැන් අපේ අනිත් පැත්තෙන් අපි ට්‍රේනින් කරන්නත් ඕනේ. දැන් අපේ ළමයිට දැන් සෙට් එකක් ඉන්නවා ප්‍රෝග්‍රෑම් කරන්න. ඒගොල්ලෝ කවදාවත් නොකරපු අය. ඒගොල්ලන්ට අපි පැයක වගේ කාල සීමාවක් දෙනවා. අපේ මොකද පැයක් වගේ ඇතුළත ඒගොල්ලා කරන දෙයක් ඒගොල්ලන්ට කරන්න පුළුවන්. සහ ඒ කරන්න ඉස්සෙල්ලා අපි ඒව ඔක්කොම බලනවා. බලලා තමයි ඒ සුදුසුකම් බලලා, ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් බලලා. මොකද නැත්තම් වැරදි පණිඩයක් යනවනේ. වැරදි පණිඩයක් යන්නේ නැති එක අපි හැම වෙලාවෙම අපේ පැත්තෙන් අපි ඉන්ෂුවර් කරනවා. වැරදි පණිඩයක් යන්න බෑ. ඕගොල්ලන්ට උනත් ක්ලයන්ට්ලා මේ එක්කෙනෙක් ජොයින් උනත් ඒ එක්කෙනාටවත් ඒ වැරදි පණිඩේ යන්න බෑ. ඒක හින්දා අපි ඒවත් ඉන්ෂුවර් කරගන්නමින් තමයි මේ වැඩේ කරන්නේ. ඕගොල්ලන්ගෙන් කවුරු හරි කැමති නම් අපේ තියෙනවා අවස්ථාවල් තියෙනවා අපේ සම්බන්ධ වෙන්න වොලන්ටියර් විදියට සම්බන්ධ වෙලා ඕගොල්ලන්ගේ දක්ෂතාවයන් මොන හරි තියෙනවා නම් අපිට ෂෙයා කරගන්න පුළුවන්. සයිකොලොජි සම්බන්ධයෙන් මොන ඕනම දෙයක් සම්බන්ධයෙන්, ඒ කියන්නේ ලෙඩක් හරි මොකක් හරි ඕගොල්ලන්ගේ අත්දැකීම් ඕගොල්ලෝ කැමති මාතෘකාවක් අරගෙන ප්‍රසන්ටේෂන් හදලා ඇඩ් එක හදන ඒවා අපි ඔක්කොම කරනවා. ඇඩ් හදන ඒවා, ලින්ක්ස් දෙන ඒවා ඔක්කොම අපි මැනේජ් කරනවා. ඕගොල්ලන්ට තියෙන්නේ ඒ අදාළ දේ ඕගොල්ලා ප්‍රසන්ට් කරන්න තමයි එදාට. එතකොට ඔඩියන්ස් එකත් අපි ඉන්න සෙට් එකකට දානවා. එතකොට ඕගොල්ලන්ගේ මම ඉල්ලන්නේ මේ අපේ ගෲප් එකේ මම එවලා තියෙනවා. අපේ ගෲප් එකේ ලින්ක් එක අපේ ගෲප් එක ඕගොල්ලන්ට පුළුවන් නම් මේ වීඩියෝ එක ඕගොල්ලන්ගේ Facebook වල ඒගොල්ලන් ඒ සපෝට් එක අපිට දෙන්න ඕගොල්ලන්ගෙන්. මොකද Facebook වල ඕගොල්ලන්ට දාන්න පුළුවන්. ඒ තැන් වලට ඕගොල්ලෝ මේවා බය නැතුව ෂෙයා කරන්න. මොකද ෂෙයාරින් කියන්නේ මාර වටින දෙයක්. එතකොට අපේ ගෲප් එක ඕගොල්ලන් ෂෙයා කරන්න පුළුවන්. අපේ වීඩියෝස් දැම්මට පස්සේ ඒවා ෂෙයා කරන්න පුළුවන්. එතකොට ඒ සපෝට් එක විතරයි අපි ඕගොල්ලන්ගේ ඉල්ලන්නේ. එතකොට අපිට හොඳ කොමියුනිටි එකක් හදා ගන්න ඕන. මොකද කොමියුනිටි එකක් හදාගත්තට පස්සේ තමයි අපිට මොකක් හරි වැඩක් කරන්න පුළුවන් කවදාද. රයිට්? එතකොට කොමියුනිටි එකක් ඉන්න ඕනේ මේ වැඩේට. මේක තනියම කරන්න බෑ. මට විතරක් කරන්න බෑ. මේ ඕගොල්ලන්ට විතරකුත් කරන්න බෑ. එතකොට අපි හැමෝම එකතු වෙලා අපි හොඳ ඇසෝසියේෂන් එකක් වගේ එකකට ගියාට පස්සේ අපිට පුළුවන් ගොඩක් රටට සේවයක් කරන්න. රයිට්? ඒ කියන්නේ ගොඩක් දේවල් කරන්න පුළුවන් ඉස්සරහට. නැෂනල් සහ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ වුණා. දැන් මම අතන දැන් අප්‍රේල් 20 මගේ තියෙනවා ඉන්දියාවේ සෙෂන් එක. මම ඉන්දියාවේ සයිකොලොජිස්ට් ඒ කියන්නේ ඔක්කොම ක්ලිනිකල් සයිකොලොජිස්ට් සෙට් එකක් ඉන්නේ. ඒගොල්ලන්ට කරනවා ඩ්‍රග් ප්‍රෝග්‍රෑම්. පැය දෙකක. එතකොට ඒකේ ඉන්නේ වෙනමම සෙට් එකක්. රයිට්? වෙනම ලෙවල් එක ඒක තනිකර එහෙම. එතකොට අර මං කියන්නේ ඒක දැන් අපේ දැන් මම මේකයි කියන්නේ අපිට දැන් මේ පාත් එක අපිට ටික අපි එහෙම්මෙන් හදාගෙන ඉන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අපේ කට්ටිය කොහොමද යවන්නේ කියන එක. එතකොට අපිට දැන් මට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මට එතන කොහොමද ඒ කියන්නේ එතන සමහර වෙලාවට අපිට ගෙවීමකුත් කරනවා අපි. ඒ සර්ටිෆිකේට් කෝස් එක ඉවරලා සර්ටිෆිකේට් එක ගත්තට පස්සේ ඒකෙන් 100% අපිට එනවා. රයිට්? එතකොට අර ඒ එක පාත් තියෙනවා. එතකොට ඕගොල්ලන්ට උනත් ඒ තැන් වලට යන්න පුළුවන්. රයිට්? ඉතින්
ඒ බේස් එක අපි හදාගමු. ඒක පුළුවන් අපිට හදාගන්න. හරි එහෙනම් good night. මොනවාරි ප්‍රශ්න තියෙනවද? මොනවාරි ගැටලු තියෙනවද? උගන්වපු ඒවල මොකක් හරි දැනගන්න කරන්න. නෑ සර් තේරුණා. හරි. එහෙනම් අපි හැමෝටම සුබ රාත්‍රී කාලයක් වේවා. good night. Thank you. Good night. good night sir Thank you.